හොඳයි මොඩම නැවතවතාවක් ජේසු බීජයි අපේ අලුතෙන් සහෝදරයෙකුත් ඒ වගේම සහෝදරියකුත් ඇවිල්ලා තින්නවා. ඉතාමත් ආදරෙන් අපේ සභාවට ඔබ අපේ අපසනාත පිළිගන්නවා. අපේ සභාවට මේ සම්බන්ධව අපිට ලොකු සතුටක් තියෙනවා. අපි ඔබ ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ සහෝදරි නිසාන්විත් ඇවිල්ලා තින්නවා. ජේසු බීජයි සිස්ටර්. හොඳයි දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිම ස්තුතිය ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රේමණීය සහෝදර සහෝදරිය අපි ආශිර්වාද ලස්සනක් හලෙලුයා ඒක අපි අමතක කරන්න හොඳ නැහැ මොකද නිතරම දේව දරුවෝ දෙවියන් වහන්සේගේ කරුණාව ලබනවා කියන එක සිහිය තබා ගන්න ඕනේ. මේ දරුකම කියන එක අපිට තියෙන්න ඕනේ. මොකද ඔබ දන්නවා ලෝකේ ඉන්න සමහර බලය තියෙන අයගේ දරුවෝ ඒගොල්ලෝ ඒ තාත්තගේ තියෙන ඒ බලය සමහරවල්ලාට පාවිච්චි කරනවානේ. සමහරවල්ලාට ඒක අවභාවිතත් කරනවා. ඉතින් ඇයි මේ බලයක් තියෙන නිසානේ. ඉතින් අපිට දෙවියන් වහන්සේගේ දරුවෝ වුණාම හැමතිස්සෙම අපි මොහොතකම අපි ඉතිේ තියා ගන්න ඕනේ අපි කාගේ දරුවෝද? දෙවියන් වහන්සේගේ දරුවෝ. ඒ කියන්නේ ගැළවීම ලැබපු දෙවියන් වහන්සේගේ දරුවෝ කියන මොකද දේව වචනේ තුල අපිට සුවිශේෂීකමක් දීලා තියෙනවා. හලෙලුයා. මොකද අදහන්න ඔයාලට දෙවියන් වහන්සේගේ වචනේ තුල ලියලා තියෙනවා. එයාට බලය තියෙනවා. හලෙලුයා. එයාට දෙවියන් වහන්සේගේ අනුග්‍රහයක් තියෙනවා. එයාට සාමාන්‍ය මේ පොළවේ ජීවත් වෙන මිනිස්සු වගේ නෙමෙයි. මොකද දෙවියන් වහන්සේ එයාගේ යාඥාවට උත්තර දෙනවා. දෙවියන් වහන්සේගේ සලස්ම උන්තුලින් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඔබ සුවිශේෂී කෙනෙක්. හලෙලුයා. ඒක නිසා අපි ඒක මොකද්ද හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. යක්ෂයා හරිය කැමති අපි ඒක අමතක කරලා නිකන් අර නිද්‍රාශීලීව සිටිනවා. ඒ මොකද ඊට පස්සේ අපේ ජීවිතයේ අපිට තියෙන ජයග්‍රහණය එකෙන් මොකද වෙන්නේ වලකිනවා. තේරුණානේ අපිට අපේ බලය ජේසුස් වහන්සේගේ බලය අපිට පාවිච්චි කරන්න බැරි වෙනවා. මොකද අපිටම විශ්වාසයක් නැති නිසා. ඉතින් ඔබ දන්නවද අලියා ගත්තාම අලියා විශාල සතෙක්නේ. තේරුණානේ ඒ වුණාට කුඩා හෙන්ඩුවකින් මොකද්ද කරන්නේ? අලියාව මොකද්ද කරන්නේ? කොච්චර ලොකු සතෙක් වුණත් අර කුඩා හෙන්ඩුව පෙන්නලා මෙහෙම කරපු ගමන් අලියා මොකද්ද වෙන්නේ? ඒකට කන්ට්‍රෝල් වෙනවා. තේරුණානේ? ඒ අලියා ඇත්තටම අලියාගේ ශක්තිය අලියා තේරුම් ගත්තා නම් ඔය හෙන්ඩුව කියන එක අලියට මහ ලොකු දෙයක් නෙවෙයි. හැබැයි ඒක අලියා තේරුම් අරන් ඉන්නේ නැත්නම් දුරට අලියා මොකද්ද වෙන්නේ? අර හෙන්ඩුවට මොකද්ද වෙන්නේ? අවනත වෙන්නේ. යටත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ක්‍රිස්තියානිය ප්‍රේමණීය සහෝදර සහෝදරිය තමාගේ බලය තමාගේ ශක්තිය අපි තේරුම් ගන්න ඕනේ සෙනග. මොකද එහෙම නොවුනොත් එහෙම අපිට ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාවය අඩු වෙනවා. ඒක නිසා ඔබ හැම කෙනෙක්ම ආශිර්වාදවත් කෙනෙක්. හලෙලුයා. ඒ කියන්නේ ඔබට බලය තියෙනවා. හලෙලුයා. දෙවියන් වහන්සේගේ බලය ඔබ තුලින් තමයි දෙවියන් වහන්සේ ක්‍රියාත්මක කරන්නේ. හලෙලුයා. ඔබ යාඥා කරනකොට දෙවියන් වහන්සේ ඔබේ හඬ අසනවා. හලෙලුයා. ඔබ යාඥා කරනකොට දෙවියන් වහන්සේ සුවය දෙනවා. හලෙලුයා. ඔබ යාඥා කරනකොට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඔබ යාඥා කරනකොට දෙවියන් වහන්සේ මේ ස්වභාවික ඒ තලයන් තුල ක්‍රියාත්මක වෙන දේ අභිබව අස්වාභාවික දේවල් දෙවියන් වහන්සේ ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ වගේම මේ භෞතික තලයන් වල තියෙන නීති න්‍යායම් තියෙනවා. ඒවා ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. හැබැයි දෙවියන් වහන්සේ දේව වචනය තුල ප්‍රකාශ කරලා දිනා ඒ න්‍යායම් බව දෙවියන් වහන්සේ මොකද කරලා තියෙන්නේ? වෙනස් කරලා දේව දරුවන්ට දෙවියන් වහන්සේ විශ්වාස කරපු මිනිස්යන්ට දෙවියන් වහන්සේ බලය දුන්නා. ඒවා මොනවද කරන්නේ? පාලනය කරන්නේ. බයිබලයේ එහෙම ඒවා ලියලා තියෙනවා නේ? ඒවා ලියලා තියෙනවා. දැන් අපි දකිනවා සාමාන්‍ය මිනිස්සෙකුට බෑනේ නේද සාමාන්‍ය විශාල ජලයක් මොකද්ද දෙකට බෙදන්න නේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ වචනකින් බෑ. හැබැයි දෙවියන් වහන්සේ මොකද්ද මෝසෙස්ට දීපු යෂ්ටිය නේද සැපයටිය කරුණකට මොකද්ද කරේ? දික්කරා මොකද්ද රතු මුහුද මොකද්ද උනේ? ඒ කියන්නේ ස්වභාවය ඒ කියන්නේ මේ භෞතික ස්වභාවය පාලනය කරන දෙවියන් වහන්සේට මොකද බලය දුන්නා. විවිධ තැන්වල බයිබලයේ කතා කරලා තියෙනවා එවැනි අධිස්වභාවික බලයන් ක්‍රියාත්මක වුණා කියලා. මට මතක විදියට අර පොරොතලේ කවුද මේ එලිසා පොරොතලේ දැම්මට පස්සේ මොකද පොරොතලේ ජලය උඩ මොකද වුණා කියලා. ආවෙන්න සාමාන්‍ය පොරොවක් ජලයක් උඩ දැම්ම මොකද වෙන්නේ? යට යනවා. හැබැයි ජේසුස් වහන්සේ මොකද ගලිල් මොහොතේ මොකද කරේ? වතුර ජේසුස් වහන්සේ මොකද කරේ? වතුරේ ඇවිද්දා. සාමාන්‍ය වතුර ඇවිදින්න පුළුවන් වතුරට බෑ. එහෙනම්
ඒ කියන්නේ ස්වභාවය අභිබවා ක්‍රියාත්මක වෙන්න දෙවියන් වහන්සේගේ ඉස්සෙනකට දෙවියන් වහන්සේ බලය දීලා දෙනවා. හලෙලූයා. ඒක නිසා ඔබ දැනගන්න ඕනේ නේද? ඒ හාස්කම් කරන්නේ කාතුලින්ද? කාතුලින්ද? මාතුලි. හලෙලූයා. ඔබ හැමතිස්සෙම මෙතෙන් දෙවියන් වහන්සේ හාස්කම් කරන්නේ යන්නේ කාතුලින්ද? මාතුලි. ඔබ තුලි. කියන්නේ ඔබව දෙවියන් වහන්සේගේ පුදුම දේ කරන්න දෙවියන් වහන්සේ ඔබව පාවිච්චි කරනවා. හලෙලූයා. ආශිර්වාදවත් කෙනෙක්. right. ඉතින් ඒක නිසා අපි දෙවියන් වහන්සේගේ වචනය තුල තියෙන මේ ගැඹුරු දේවල් අපි ඒ ආත්මයන් වහන්සේ තුල එළිදරව් කරගන්න ඕනේ. ඉතින් අපි ආත්මික සෙනගක් නිසා ප්‍රේමණීය සහෝදර සහෝදරිය මේ ආත්මික දේ හැමතිස්සෙම තියෙන්නේ මතු පිට නෙමෙයි ඇතුලේ. හලෙලූයා. මතු පිට නෙමෙයි ඇතුලේ තියෙන්නේ. දැන් බයිබලයේ ආත්මික කොටස තියෙන්නේ බයිබලයේම ඇතුලේ. හලෙලූයා. මේ මතු පිටක් තියෙනවා හැබැයි ඒක තියෙන්නේ ඇතුලේ. ආත්මික කොටසකුත් තියෙනවා. භෞතික ශරීරයක් තියෙනවා නම් මොකද ආත්මිකුත් තියෙනවා. ආත්මයත් නේ අපිට තියෙනවා කියලා දේව වචනය තුල කියන්නේ. එතකොට දේව වචනය තුල ආත්මික කොටසක් තියෙනවා. ඉතින් අපි හැමතිස්සෙම අපිට වැදගත් ඉන්නේ ආත්මික කොටස තමයි. හලෙලූයා. right. ඉතින් මේ සබත් දවස අපිට ඉතාමත් ආශිර්වාද ලබන දවසක්. පිටුරුම් විදියට. හලෙලූයා. කී දෙනෙක් විශ්වාස කරනවද ඒක? හලෙලූයා. දැන් සමහර දේවල් අපි ඉගෙන ගත්ත දේවල් එක බලනකොට ඒ කාලේ අපිට යම් දේවල් කියලා දුන්නාම අපි ඒ දේවල් ඇත්තටම ඒ කාලේ අපි ක්‍රියාත්මක කරා. හැබැයි අපි ආත්මිකව වර්ධනය වෙගෙන එනකොට යම් දේවල් වල පොඩි වෙනස්කම් අපිට තේරෙනවා මේ බයිබලයේ කියලා තියෙන්නේ මේකයි. නමුත් අපි කර හිටපු දේවල් මේවා කියලා. ප්‍රේමණීය සහෝදර සහෝදරි මේ සබත් දවස අපිට සුවිශේෂී දවසක්. ඉතින් ආත්මිකව අපි ක්‍රිස්තියානි ගමනක් ආත්මික විදිහට අපි ගමන් කරනවා නම් සබත් දවස ඉතාමත් වැදගත් දවසක්. හලෙලූයා. දෙවියන් වහන්සේ කිව්වේ මොකක්ද? මේ සබත් දවස දෙවියන් වහන්සේගේ දවස සුද්ධ ලෙස පවත්වන්නට මොකද? සීකර ගනිමු කියලා. එතකොට අපිට ඒක දීපු ආඥාවක්. දෙවියන් වහන්සේ දසපනත තුල දීපු ආඥාවක්. එතකොට ඒ ආඥාව තුල මම හිතන්නේ බයිබලයේ දුන්න දෙවියන් වහන්සේ දුන්න පණක් තුල මේ ආඥාව ඒ කියන්නේ දෙවියන් වහන්සේ දැඩි ලෙස ක්‍රියාත්මක කරා. දැඩි ලෙස. ඒ කියන්නේ තද විදියට ක්‍රියාත්මක කරා. කොහොමද කිව්වේ? දෙවියන් වහන්සේ කිව්වා සබත් දවස කඩ කරන කෙනෙක්ගේ පරණ ගිවිසුමේ ඒ සෙනගතර මොකද? සිටින්න බෑ කියලා. පැහැදිලිද? එතකොට ඒක දැඩි නියෝගයක්. එතකොට දැඩි නියෝගයක් දාන්න හේතුවක් තියෙනවා. දෙවියන් වහන්සේ නිකන් නෙමෙයි දැඩි නියෝගය. ඒ කියන්නේ පරණ ගිවිසුමේ ඉඳලාම අලුත් ගිවිසුමේ සෙනගට ඒක තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ නියෝගය තේරුම් ගන්න පුළුවන් විදිහට ඒක දෙවියන් වහන්සේ දේව වචනය තුල ලියලා තියෙනවා. දැන් ඔබ හිතන්න දැන් අද මිනිස්සු සමහරලාට දෙවියන් වහන්සේ දැන් ඔය සමහර තැන්වල බයිබලයේ තියෙනවා එක යුද්ධයන් වලදී ඊශ්‍රායල් සේනක ජය දෙන්න පිටස විශාල වෙනත් ඊශ්‍රායල්ට විරුද්ධව ආපු වෙනත් ජාතීන් යුද්ධයෙන් පරාජය කරනු ලැබුවා. තේරුණානේ? ඒ වගේ පරාජය කරනු ලැබුවා. බයිබලයේ ඒවා ලියලා තියෙනවා. සමහර මිනිස්සු ඒවා අල්ලගෙන මේ බයිබලයේ මේ දෙවියන් වහන්සේ මේ වගේ නපුරු දෙවි කෙනෙක් දෙවියන් වහන්සේ වෙන්නේ මේ වගේ දෙවි කෙනෙක් කියලා නොයෙක් අවස්ථාවලදී අපි දැකලා තියෙනවා කිතුණු නොවන සංවාදවලදී මිනිස්සු කියනවා. තේරුණානේ? හැබැයි ඒතකොට දෙවියන් වහන්සේ මේ දසපනත දෙනකොට කියනවා මේ සබත් දවස සුද්ධ ලෙස පවත්වා ගන්න සීකරන්න. හැබැයි ඒක පවත්වන්න නැති කෙනෙක් සෙනගතර ඉන්නවා නම් ඒ සෙනග මොකද කරන්නේ? කෙලින්ම අයින් කරලා දාන්න කියලා කියන්නේ. එතකොට ඒක දෙවියන් වහන්සේ දන්නේ නැද්ද මේ සෙනග මේක බලලා මේ දෙවියන් වහන්සේට මේක මේ දෝෂාරෝපණයක් එල්ල කරලා කියලා දෙවියන් වහන්සේ දන්නේ නැතුවද මේක ලිව්වේ? දැනගෙන ලිව්වේ. ඔක්කොම ඔච්චර දේවල් දන්න දෙවියන් වහන්සේ මේ කාරණේ දන්නේ නැද්ද? නේ දන්නවා. ඒ කියන්නේ එහෙනම් ඒක ලිව්වේ සෙනග දැනගන්න ඕනේ. ඇයි එහෙම කිව්වේ කියන කාරණේ තමයි සෙනග දැනගන්නේ. ඒකෙන් අපිට පෙන්වලා දෙන දේ තමයි සබත් දවස කියන දවස කිතුණුවේගේ ජීවිතේ ඉතාමත් මොකද්ද? වැදගත් ආශිර්වාද දවස. දැන් එතකොට මේ පොඩි ගැටලුවක් තියෙනවා. දැන්
මේ සබත් දවස කියලා ගත්තාම හැම දවසක්ම සබත් දවසක් වෙන්නේ නැහැ. හැම දවසක්ම සබත් දවසක් වෙන්න විදියක් නැහැ. හතෙන් එකක් තමයි වෙන්න ඕනේ. එතකොට දැන් කෙනෙකුට දැන් අපි දැන් ඊශ්‍රායල් දේශේ අපි දන්නවා සිකුරාදා දවසේ හවස පටන් ගන්න සෙනසුරාදා හවස වෙනකොට තමයි සබත් දවස කියලා කියන්නේ. තේරෙනවනේ? මේගොල්ලෝ ඒක කරන්නේ. දැන් එතකොට සබත් දවස ඒක නම් අපි උදාහරණයකට සබත් දවස ඒක නම් අපිට මොකක් හරි හේතුවක් නිසා තව කෙනෙකුට ඒ දවස සබත් දවස කියලා වෙන දවසක් දාගෙන ඒක සබත් දවස කරන්න බෑ. පැහැදිලිද මං කියන්නේ? දෙවියන් වහන්සේ නියම කරපු දවස තමයි සබත් දවස වෙන්නේ. එතකොට දවස් 7න් ඒ සිකුරාදා ඉඳලා ඒ සෙනසුරාදා දවස නම් ඒ සබත් දවස ඒක තමයි සබත් දවස. පැහැදිලිද? එතකොට වෙන දවසක් අපි නමස්කාර දේව මෙහෙයන් කරන්න බලා එක දේවල් කරන්න බලා. හැබැයි සබත් දවස විදිහට ඒ දවස ඒ නමස්කාරය යොමු කරා කියලා වෙනස් වෙන්නේ සබත් දවස. ඒ දවස නම් ඒ දවස තමයි ඒක ඊශ්‍රායලෙත් එහෙමයි වෙන රටකත් එහෙමයි පොඩි පොඩි වෙලාව තියෙන එක වෙනස් වෙනවා. නමුත් දවස ඒක වෙන්න ඕනේ. පැහැදිලිද? right. ඉතින් මම දන්නේ මොනවද ඒකට හේතුව කියලා එක එක ඔය අපේ ලංකාවේ ගොඩක් කියලා සබත් දවස් ගන්න ඉරිදාට ඒ රජයේ නිවාඩු දෙන්න ඒ දවසේ ඉතින් ඒවා ඔය රෝම කාලේ ඉඳලාම ඔය ඒ ඇවිල්ලා ඒ දවස් ඉරිදා දවස් ඔය නිවාඩු විදිහට වගේ ඇවිල්ලා ඒවා කතන්දර තියෙන ගොඩාරියක් කියලා ඒ සම්බන්ධව. නමුත් සබත් දවස් කියන එක එහෙම එකක් වෙන්න බෑ. සබත් දවස් එකක් වෙන්න ඕනේ. ඉතින් ඒ දවස් ඉතාමත් අපිට වැදගත්. මොකද ඒ දවස් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන මනුෂ්‍යයා සුද්ධව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන දවස. පැහැදිලිද? ඉතින් අපි දකිනවා දැන් මේ ඊශ්‍රායල් දේශේ ඉන්න සිරිගක් විදියට ඔබ දන්නවද මේ සබත් දවසේදී ඒ සෙනග කරන ප්‍රධානම දෙයක් තියෙනවා. මොකද්ද කරන්නේ? දැන් හැම දවසකම මේගොල්ලෝ පල්ලියට යනවා. ඔබ දන්නවද? සිනගෝයකට යනවා. මම හිටියා මම එම්ප්ලොයි කෙනෙක් මම වැඩ කරා. ඊට පස්සේ මම දන්නවා එයා මම ඒ ගෙදර වැඩ කරනවා. එයා දවසට කීප පාරක්ම සිනගෝයකට යනවා. සිනගෝයකට ගිහිල්ලා එයා ඒ බයිබලයේ කියන ඒවා යනවා. හැබැයි සබත් දවස එයාලා සම්පූර්ණ දවසම වගේ ගත කරන්නේ ගොඩක් වෙලාවට ගත කරන්නේ සිනගෝයකේ. මම වැඩ කරේ රබායි කෙනෙක් ගාව. ඒතකොට එයාගේ දවසේ වැඩි කොටසක්ම එයා ඒ සිනගෝයකේ තමයි එයා ඉන්නේ. ඒ මුළු ගොඩක් වැඩි කාලයක්ම එයා මොකද කරන්නේ? මේ ඒගොල්ලන්ගේ ටෝර එක ඒගොල්ලෝ මොකද කරන්නේ? කියවන. ඒ කියන්නේ මේ දවසේ මේගොල්ලෝ කරන්නේ මොකද්ද? ඒක කියවනවා. ඒක සබත් දවසේදී ප්‍රධාන දෙයක් වෙලා තියෙන්නේ දැන් ඒගොල්ලෝ දෙවියන් වහන්සේට නමස්කාර කරනොත් වගේ ප්‍රධාන දෙයක් වෙලා තියෙන්නේ දේව වචනය කියවීම තමයි ඒගොල්ලෝ කාලය යොමු කරලා තියෙන්නේ. ඒ කියන්නේ වචනයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. පැහැදිලිද? වචනයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔය වගේ දැන් ඊශ්‍රායල් සෙනග මේ වගේ නොයෙකුත් අවස්ථාවල් වලදී ඒගොල්ලන්ට පීඩා කරදර එක එක දේවල් වුණාට පස්සේ ඒගොල්ලෝ මොකද්ද විවස්ථා පොත අරගෙන කියවනවා කියලා. මොකද්ද දේවයන් වහන්සේගේ ඒ දීපු ඒ විවස්ථා පොත ඒගොල්ලෝ ඒ දෙවියන් වහන්සේ කියපු වචනය තමයි ඔවුන් මොකද්ද කරේ? ඔවුන් වචනේ කියවන එක තමයි ඔවුන්ගේ මේ ප්‍රධාන දෙයක් විදියට අරගෙන ඔවුන් මොකද්ද කරේ? වචනේ කියවනවා. වචනේ කියවන්න ගත්තා. ඒ කියන්නේ සෙනග කොට ඔක්කොම සෙනග ඇවිල්ලා වචනේ කියා දෙනවා. ඊට පස්සේ ඒක පැහැදිලි කිරීමක් කරනවා. ඒ විදිහට තමයි ඒගොල්ලෝ ඒවා කරේ. ඉතින් බයිබලයේ ඔය වගේ බොහෝ අවස්ථාවල් ඒ වගේ ලියලා තියෙනවා. මට ඕන නම් එක උදාහරණයක් මට ගන්න පුළුවන් බයිබලයේ මොනවද නිහමියා පොතේ පෙන්නන්න. නිහමියා පොතේ දාම නිහමියා 8 වෙනි පරිච්ඡේදය බලන්න. 8 වෙනි වගේ පරිච්ඡේද 8 වගේ පරිච්ඡේද වල පොඩ්ඩක් පල්ලෙහාට කියවගෙන යන්න. එහෙම මොකක් හරි තියෙනවා වගේ 2 3 4 5 වගේ මුල් පදවල බලන්න. අවුරුදු බෙල්ලගතිය කියනවා ටක් කරලා කියවන්න. නිහමියා व्यवस्थापक කියවා තේරුම් කරදී. රයිට් උඩ තියෙන මොකද? व्यवस्थापक කියවා තේරුම් කරදී. රයිට් පල්ලෙහාට කියවගෙන යන්න. 7 වෙනි මාසයේ පැමිණි කල ඊශ්‍රායල් පුත්‍රයෝ තමන්ගේ නුවරවල සිටියෝය. මුළු සෙනගද එක්කෙනෙකු මෙන් වතුර නිමියෝ ඉදිරිපිට තිබෙනු එළු මහණෙහි රැස් වූහ.
ගොඩක් ඒක ලස්සනට කියනවා හොඳට අහගන්න. ආපහු සිට කියනවා ඔක්කොම හොඳට අහගන්න. ඒක කයින් කියන්න ව්‍යවස්ථාපත කියවා තේරුම් කර දීම. 7 වෙනි මාසයේ පැමිණි කල ඊශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ නුවරවල සිටියෝය. දැන් ඔයාලා දන්නවනේ මේ නිහිමියාගේ මේ සිද්ධිය දන්නවනේ? right. මුළු සෙනගද එක්කෙනෙකු මෙන් වතුර දොරටුව ඉදිරි පිට තිබුණු එලි මහණෙහි රැස් වූහ. එක්කෙනෙකු මෙන් ඔක්කොම මොකද හැමෝටම තිබිලා තියෙන මොකද එක අරමුණක් තිබිලා තියෙන්නේ. එක්කෙනෙකු මෙන් කියලා කියනවා. හැමෝම එකම දේ යොමු වෙලා තියෙනවා කියන්නේ. එවිට ස්වාමීන් වහන්සේ විසින් ඊශ්‍රායල් වරුන්ට අණ කළ මෝසෙස්ගේ ව්‍යවස්ථාපත ගෙනෙන්න ලියන්නා වන එස්රාට කීවෝය. පූජකයා වූ එස්රාද 7 වෙනි මාසයේ පළමු වෙනිදා සභාව ඉදිරියට එනම් පුරුෂයින්ද ස්ත්‍රීන්ද අසා තේරුම් ගන්නට පුළුවන් සියල්ලන් පුරුෂයින්ද ස්ත්‍රීන්ද අසලා තේරුම් ගන්න පුළුවන්. يعني කුඩා දරුවෙක් ඉන්නවනම් ඒ කුඩා දරුවා තේරුම් ගන්න අසලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ ඔක්කොම අල්ල මොකක්ද වුණා කියන්නේ? රැස් වුණා කියන්නේ. පුළුවන් සියල්ලන්ද ඉදිරියට ව්‍යවස්ථාපත ගෙනවූ. ඒ කට්ටිය ඔක්කොම ඉස්සරහට මොකද කියනවා ව්‍යවස්ථාපත ගෙනල්ලා වතුර දොරටුව ඉදිරි පිට තිබුණු එලිමහන් ඉඩම ඉදිරි පිට සිට පුරුෂයින්ද ස්ත්‍රීන්ද තේරුම් ගන්නට පුළුවන් තැනැත්තන්ද ඉදිරියේහි පහන් වේලාවේ පටන් පහන් වේලාව කියන්නේ මොකද? ආන්දර right. ඉර මුදුන් වේලාව දක්වා ඉර මුදුන් කියන්නේ හවස. ඒ පොත කියෙව්වේ කොහොමද කියවලා තියෙන්නේ බලන්න. දැන් අපි බයිබලයේ කියවන්නේ කොහොමද සාමාන්‍යයෙන්? වේලාව. මෙන්න මේක තමයි මට උඹනාල ඉඳගන්න. thank you. කොහොමද? මේ පාරවල තමයි මේ වචනේ මොකද්ද? කියවන්න පටන් ගන්න තියෙන්නේ. දහවල් වෙනකන්. ඉර මුදුන් වේලාව දක්වා. ඉර මුදුන් වේලාව කියන්නේ දහවල් වේලාව වෙනකන්. ගොඩක් වෙලා වුණාට පාන්දර ඉඳලා මුදුන් වෙනකම්ම කියවලා තියෙනවා. ඉර බැහැගෙන යන වෙලාව නෙවෙයි මුදුන් වෙලාව නේ තියෙන්නේ. පාන්දර කියන්නේ ඉර 12ට ඉඳලා වගේ කියමු. එතකොට ගොඩක් වෙලාව මොකද්ද කරලා තියෙන්නේ? මෙතන සුවිශේෂී තත්ත්වය තමයි මොකද්ද? තේරුම් ගන්න පුළුවන් අර කියවලා පොඩි අය පවා ඒකට මොකක්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ තියාගෙන තමයි මේ දේ කරලා තියෙන්නේ. දැන් මම මේ දැන් මට මතක් වුණා රක්ගාල ඔකේ තියෙනවා කියලා මම එකයි දැන් ඔක කිව්වේ. මේ වගේ මොකද්ද මේගොල්ලන්ට තිබුණා මොකද්ද? රක්ගාල මේගොල්ලෝ මේ මොකද්ද කරන්න ගත්ත ඒ වගේ අවස්ථාවල් වල දෙවියන් වහන්සේගේ වචනය තමයි මොකද්ද කරන්න ගන්නේ මේගොල්ලෝ ඒ කියවන්න ගන්න. දැන් අදත් මේගොල්ලෝ සබත් දවසේදී මේ කරන දේක් තමයි මොකද්ද කරන්නේ? දවස මොකද්ද? පාවිච්චි කරන්නේ මොකටද? දෙවියන් වහන්සේගේ වචනය කියවන. වචනේ තමයි ප්‍රධාන තැනක් තියෙන්නේ. වචනේ කියවන්න. දැන් සිරිගෝවල උනත් ඒ දවසේදී ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ ස්ථානෙට ගිහිල්ලා වචනේ කියවන එක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලන්ගේ වචනේ දේව වචනේ කියවීම කියන එක යුදෙව්වන්ගේ තියෙන ඉස්රායලයේ තියෙන විශේෂ දෙයක්. තේරුණා නේද? මේගොල්ලන්ගේ තව තියෙනවා වචනේ සම්බන්ධව. දැන් මම මේ පොඩ මේක එළියට යන්න යනවා. මොකද්ද? මේගොල්ලන්ගේ ක්‍රමයක් තියෙනවා. මේගොල්ලෝ වචනේට ප්‍රධාන තැනක් දෙනවා කියලා කියන්නේ වචනේ කියවීමට ප්‍රධාන තැනක් දෙනවා කියලා කියන්නේ මේගොල්ලොන්ගේ ක්‍රමයක් හදලා තියෙනවා. ඒගොල්ලොන්ගේ ඉන්න ඒ වැඩිමහල් පිරිමි වගේ තමයි ගොඩක් කට්ටිය කරන්නේ. එක දවසකදී ඒ ගෙදර ඉන්න කට්ටිය පිරිමි 4-5 දෙනෙක් එක ගෙදරක රැස් වෙනවා. රැස් වෙලා මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ කුටු තියාගෙන ඒගොල්ලෝ ටෝර එක වගේ එක තියාගෙන ඒක ඒගොල්ලෝ කියවනවා. ඒක ඒ වගේ මේකේ තියෙන එක කාරණා ගැන ඒගොල්ලෝ සාකච්ඡා කරනවා. තේරුණාද? මට මතකදී ඒක කියන්නේ ඩයග්‍රෑම් කියලා කියන්නේ. ඩයග්‍රෑම් කියලා කියන්නේ ඩයග්‍රෑම් කියලා ඒගොල්ලෝ ඒකට කියන්නේ මොකද ඒක කරනවා. ඒ කියන්නේ ඒ කරන්නේ ඒගොල්ලෝ වචනයත් එක්ක ඒ කාලය ගත කිරීමක් කරන්නේ. වචනයත් එක්ක කාලය ගත කිරීමක් කරන්නේ. right. දැන් මම මේ සබත් දවසේ ගැන දැන් කතා කරන්නේ. එතකොට අපි ප්‍රේමණීය සහෝදර සහෝදරිය මේ සබත් දවස කියන එක තාමත් අපිට වැදගත් දවසක්. මොකද ක්‍රිස්තියානි අපි දැන් මේ සබත් දවස ගැන අපි එච්චරම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. තේරුණා නේද? ඒ කියන්නේ අපිට දේව වචනය තුල ක්‍රිස්තියානියට ඒක ඒ විදිහට ක්‍රියාත්මක කරන්න කියන එක බයිබලයේ පෙන්වලා දීලා තියෙනවා.
තේරුණානේ? හැබැයි ඒ වුණාට වෙලා තියෙන දේ තමයි අපි ක්‍රිස්තියානිය ඒ සබත් දවසේදී ඒ දෙවියන් වහන්සේගේ ඒ වචනයත් එක්ක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වචනය කියවන්නේ නැහැ. වචනය සිහි කරන්නවත් ඒ කියන්නේ අපි සබත් දවසකදී ප්‍රේමණීය සහෝදර සහෝදරිය අපි තේරුම් ගත යුතු දේ තමයි දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක තමයි අපි හැසිරෙන්නේ. වචනයත් එක්ක තමයි අපි අපේ කාලය ගත කරන්න ඕනේ. අනිත් දවස් වැදගත් නමුත් සබත් දවසේ සුවිශේෂී දවසක්. වචනයත් එක්ක තමයි අපි සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට ඒක එහෙම වෙන්නේ නැහැ නේ. ගොඩක් වෙලාවට සිද්ධ වෙලා වෙන්නේ මොකද්ද? දේව මේකට සීමා වෙනවා. දේව මේකට සීමා වෙනවා. එයින් එහාට පස්සේ වචනයත් එක්ක හැබැයි නියම ක්‍රමේ තමයි. ඒ කියන්නේ අපි ආත්මිකව යන මේ විශ්වාසයේ අපිට මේ පෙන්ලා දුන්නේ ක්‍රමේදී නියම දේ තමයි මේ යුදවුව කරනවට වැඩිය අපි ඒක කරන්න ඕනේ. ඒ කියන්නේ සබත් දවසේදී අපි දෙවියන්ගේ වචනයත් එක්ක තමයි අපි සම්බන්ධ වෙන්නේ. වචනයත් එක්ක අපි කාලය ගත කරන්න ඕනේ. දැන් ඔයාලට මතකද ජේසුස් වහන්සේ කියනවා අපි විශ්ල ඉගෙන ගත්තා නේද? සබත් දවසේ ස්වාමියා කවුද? යේසුස් වහන්සේ. සබත් දවසේ ස්වාමියා කියලා ජේසුස් වහන්සේ කියනවානේ මම හිතන්නේ පොත් දෙක කියනවා. මත්තෙව් පොතේ හරි මාක් පොතේ හරි ලූක් පොතේ මට මතකයි ලූක් පොතේ කියනවා. සබත් දවසේ ජේසුස් වහන්සේ කියන සබත් දවසේ ස්වාමියා ජේසුස් වහන්සේ. මතේ 12යි. සබත් දවසේ ස්වාමියා කවුද? යේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ. එහෙනම් එතකොට ජේසුස් වහන්සේ ඉන්න කාලේ විතරක්ද ඒක එහෙමුනේ? නෑ. සබත් දවස පිහිටපු දවසේ ඉඳලා සබත් දවසේ යම් දවසක පිහිටුවද? ඒ පිහිටවපු දවසේ තමයි ජේසුස් වහන්සේගේ කවුද උනේ? ස්වාමියා උනේ. පැහැදිලිද මම කියන්නේ? ඈ? අවසානයේ දක්වා මේක ස්වාමියා කවුද වෙන්නේ? ජේසුස් වහන්සේ. හැබැයි ජේසුස් වහන්සේ ජීවත් වෙලා ඉන්නකොට ඒක මිනිසයන්ට යම් සිද්ධි නිසා ජේසුස් වහන්සේට සිද්ධ වුණා. ඒක මොකද්ද? පෙන්වලා දෙන්න. සබත් දවසේ ස්වාම මොකද? අර එතන ජේසුස් වහන්සේ මේ සමහර අවස්ථාවල චෝදනාවල් වලට හසු කරගන්න හැදුවනේ. එතකොට ජේසුස් වහන්සේ තමන්ගේ ආධිපත්‍ය එක්ක ඒක ඒ සබත් දවසේ ජේසුස් වහන්සේට එතනදී ඒ දවසේදී ජේසුස් වහන්සේට ඒ දේවල් කරන්න පුළුවන් කියලා යහපත් දේවල් කරන්න පුළුවන් කියන පණිවිඩය ජේසුස් වහන්සේ ඒ මොහොතේදී පෙන්වලා දුන්නා. ඒකේ තමයි කිව්වේ බැටළුව උඹලා අතර ඉන්න බැටළුවෙක් වැටුනොත් එහෙම මේ බැටළුවාව මේ උඹලා මැරෙන්න හදනවා සබත් දවසේ කියලා. ඒ බැටළුවා මොකද්ද ගන්න? ඊට පස්සේ ජේසුස් වහන්සේ ඒකදී තමයි කිව්වේ පෙන්වලා දුන්නේ යහපත්කම් කරන්න පමණක්. ඒ කියන්නේ සබත් දවසේදී යහපත් දෙයක් අරමුණක් කරගෙන ඒ දේ කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම නැතුව අර ආවිදා කරන්න බෑ. තේරුණානේ? දෙවියන් වහන්සේගේ දේත් එක්ක තමයි දවසේදී සම්බන්ධ වෙන්න ඕනේ. ඒකට ජේසුස් වහන්සේට බලන්න සබත් දවස් පැවැත් ඒ කියන්නේ ඒ සබත් දවසේදී දේව මේ බලන්න ජේසුස් වහන්සේ සබත් දවසේ දේව මාලිගාවට කියලා දේව වචනේ කියනවා. තේරුණානේ? ඒකට ජේසුස් වහන්සේත් ඒක මොකද්ද කරේ? ඒක පැවැත්තුවා. සබත් දවසේදී ජේසුස් වහන්සේ සබත් දවස්වලදී කොහෙද සිනගෝගවලට ගිහිල්ලා නේ ඒ සම්බන්ධ වුණා. ඒ කියන්නේ ඒක රුමනානිසා ඒක ආදර්ශයක් විදිහට ඒක ජේසුස් වහන්සේ ක්‍රියාත්මක. හැබැයි ඊට පස්සේ ජේසුස් වහන්සේ පෙන්නලා දෙනවා මොකද්ද? සබත් දවසේ කවුද ස්වාමියා? කවුද? ජේසුස් වහන්සේ. දැන් ඉතින් ඕකේ තවත් ටිකක් ගැඹුරට යනවා නම් දැන් යම් කිසි කෙනෙක් ඒ කියන්නේ දැන් සබත් දවසේ ස්වාමියා යේසුස් වහන්සේ නම් දැන් මේ ඉන්නේ සබත් ටයිම් එකේ නේ. දැන් අපි මේ සබත් දවසට අපි යම් ආකාරයකට දේව අභිමුඛත්වයට ඇවිල්ලා දෙවියන් වහන්සේගේ දේව වචනයත් එක්ක දෙවියන් වහන්සේගේ දේත් එක්ක අපි සම්බන්ධ වෙනවා කියලා කියන්නේ යම් ආකාරයකින් අපි ජේසුස් වහන්සේට මොකද්ද? ජේසුස් වහන්සේට අපි මොකද්ද කරන්නේ? ගෞරව දැක්වීම. පැහැදිලිද? ස්වාමිත්වයට මොකද්ද? ගෞරවද? ස්වාමිත්වයට මොකද්ද? ගෞරව දැක්වීමක්. ඇයි ස්වාමිත්වයට ගෞරව දැක්වීමක් කියලා කියන්නේ? ඔව්. අපි සබත් දවසේදී ඒ කරන දේ ස්වාමිත්වයට ගෞරවයක් දැක්වීමක්. ඒ මොකද? සබත් දවසේ ස්වාමියා කවුද? යේසුස් වහන්සේ. පැහැදිලිද? ඉතින් අපි ඒ දවසේදී දේව අභිමුඛත්වය තුල අපි කටයුතු කරනවා කියලා කියන්නේ පැහැදිලිද? ඒ ස්වාමිත්වයට කියන්නේ ස්වාමියාට කරන මොකද්ද? ගෞරවයක්. ස්වාමියාට අපි කරන ගෞරවයේ ප්‍රතිචාරයක්.
අනිත් දවසට වැඩි තේරුණානේ right දැන් ඒකේ ඇයි දැන් ඊට පස්සේ ඊළඟ තියෙන ප්‍රශ්න තමයි ඇයි දේව වචනය කතා කරන්න ඕනේ මේ දවසේ මම හිතන්නේ ඔයාලට තේරෙනවා නම් ගොඩක් හොඳයි හalleluya ඇයි වචනය ඒ දවසේදී කතා කරන්න ඕනේ තේරුණානේ අපි දන්නවා සුදු යෝහන් පොතේ ලියලා තියෙනවා මොකද්ද වාක්‍යානෝ මාංශවත් වුණා කියලා නේ ඒ කියන්නේ අපිට මේ දවස් සබත් දවසේදී ඒ කියන්නේ දැන් බලන්න දෙවියන් වහන්සේ හැම එකක්ම දැන් ඔය පරණ ගිවිසුමේ තිබුණ දේවල් ඔක්කොම මේ අලුත් ගිවිසුමේ දේ ආත්මික තලයට කරනවාට පස්සේ ඒවා අපිට ඉගෙන ගන්න තමයි මේ පරණ ගිවිසුමේ තිබුණ ඔක්කොම දේවල් දෙවියන් වහන්සේ ඒවා මේ ඒ සිද්ධි ඔක්කොම ඒ විදිහට වෙන්න සලස්සලා තියෙනවා පැහැදිලිද එතකොට දැන් අපිට දැන් ඒකෙන් තමයි අපි ඉගෙන ගන්න ඕනේ අපිට තියෙන යම් දෙයක් අපිට හැරිලා ආත්මික දෙයක් අපි විමසලා ගන්නකොට ඒක කොහේ හරි පරණ ගිවිසුමේ තිබිච්ච දෙයක් තමයි අපිට ඒකේ තමයි අපිට ඒකේ තියෙන භෞතික ආදර්ශය ගන්න තියෙන්නේ පැහැදිලිද මම කියන්නේ තේරෙනවද ඒක නිසා තමයි ඊශ්‍රායල් සිනග කියලා කියන්නේ අපි ඊශ්‍රායල් සිනගට අපි ඇයි යහපත් ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ගෞරව කිරීමක් කරන්න ඕනේ මොකද්ද? ඒගොල්ලෝ තමයි මේ මුළු පොළවේ සිටින හැම මිනිස්සෙකුටම දෙවියන් වහන්සේගේ සැලැස්ම දෙවියන් වහන්සේට ඉදිරිපත් කරන ජාතියක් විදිහට පොළවේ තෝරගත්තා වූ ජාතිය. හalleluya. තේරුණාද මම කියන්නේ? ඒගොල්ලෝ ජාතියක් විදිහට තේරුනේ අපි නිසා ඒගොල්ලෝ මේ හැම දෙයක්ම ඒ සිද්ධ වුණේ දැන් අද අපේ මේ ගැලවීම උදෙසා අපිට ඒගොල්ලන්ම තමයි දෙවියන් වහන්සේ ආදර්ශයක් කොට මොකද්ද ගත්තේ ජාතිය මම කියන දේ තේරෙනවද ඒගොල්ලන්ම දෙවියන් වහන්සේ මොකද්ද වහල් භාවයේ ඉඳලා මොකද්ද ඒගොල්ලන්ම නිදහස් කරලා දැන් ඔයාලා හිතනවාද මේක නිකම්ම සිද්ධ වුණ දෙයක් කියලා දැන් අපි අපිත් නොඑක ආකාර පාපිෂ්ඨ ජීවිතයක් ගත කළ වහල් පාපයේ කියන වහල් භාවයේ කියන්නේ දැන් අපේ පාපයේ වහල් භාවය අපිට තේරුම් ගන්න හොඳම භෞතික ආදර්ශය තමයි මොකද්ද ඊශ්‍රායල් සෙනගගේ ඒ ගමන එතනින් නිදහස් වීම පැහැදිලිද ඒගොල්ලෝ එතනින් නිදහස් වුණා දැන් අපිට වෙන කිසිම භෞතික උදාහරණයක් නැහැ ගන්න වෙන භෞතික උදාහරණයක් නැහැ නිදහස් වීම සම්බන්ධව ගන්න හැබැයි අපිට ගන්න තියෙන එකම හොඳම උදාහරණය සහ එකම උදාහරණය මොකද්ද ඊශ්‍රායල් සෙනගගේ ඒ මොකද්ද වහල් භාවයෙන් මොකද්ද නිදහස් බලන්න තේරුණාද? දැන් එතකොට අරක භෞතික එක අපිට සිද්ධ වෙලා තියෙනවා ආත්මික දේ. මේ වගේ හැම එකක්ම ප්‍රේමණීය සහෝදර සහෝදරිය අපි දන්නවා පූජාවන් උපුරද්දී පූජාවන් සම්බන්ධව ඒ කරපු දේවල් වලදී ඊශ්‍රායල් සෙනග මොකද්ද කරේ? එදා ඊශ්‍රායල් සෙනග කොහොමද පූජාවන් කරේ? සත්තුන්ව පූජා කරලා තමයි නේද? ඒ පූජාවන් දෙවියන් වහන්සේට ඔප්පු කරේ. දැන් අපි ඒවා පූජාවල් ඒව කරන්නේ නැහැ. දැන් හැබැයි අපිට ආදර්ශයක් තියෙනවා මොකද්ද? පූජාව සම්බන්ධව අපිට කොහොමද අපේ ඔළුවට පූජාවක් කියන එක අපි දැනගන්න අපිට ඒ ගැන අවබෝධයක් ඇති වෙන්න නම් අපිට සිද්ධ වෙනවා. ඔව්. ඒ ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේට කරපු මේ පූජාව සම්බන්ධව එතනින් දැනගන්න. පැහැදිලිද? එතකොට එහෙනම් දෙවියන් වහන්සේ අපි උදෙසා ජාතියක් විදිහට මේ පොළවේ ජාතියක් තෝරගෙන මේ මුළු පොළවේ හැම මිනිස්සෙකම ගැලවීම උදෙසා යේසුස් වහන්සේගේ උපත්යෙන් ඊට පස්සේ මරණයෙන් පස්සේ ගැලවීම උදෙසා අපිට ආත්මික ගමනේදී ලබාගත යුතු හැම දෙවියන් වහන්සේගේ හැම කාරණාවම දැනගන්න උදෙසා භෞතිකව සියලුම දේ සිද්ධ වෙලා තියෙන්නේ ඊශ්‍රායල් සෙනගගේ ඊශ්‍රායල් කියන ඒ දෙවියන් වහන්සේ තෝරගත්තා වූ ඒ සෙනග කරුණ කොටගෙන දෙවියන් වහන්සේ කරපු දේවල් වල පැහැදිලිද එතකොට දැන් අපිට තියෙනවා මේකේ ආත්මික සිද්ධ වෙන දෙයක්. දැන් අපිට සිද්ධ වෙනවා දැන් ආත්මික පැත්තෙන් දෙයක්. තේරුණාද? ඒ කියන්නේ දැන් අපි දැන් රතු මුහුද බෙදලා ඇවිල්ලා තියෙනවා. දැන් මේ ගමන අපි යමින් ඉන්නේ. තේරුණා නේද? රතු මුහුදේ ආස්කම ආත්මිකව අපිට සිද්ධ වෙලා ඉවරයි. ඒ කියන්නේ අපි දැන් ක්‍රිස්තියානි වෙලා ඉන්නේ නේ. දැන් එතකොට තියෙනවා මොකද්ද දැන්? ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේ පොරොන්දුවක් දුන්නානේ. දැන් අපිට යේසුස් වහන්සේ පොරොන්දුවක් දුන්නා. මොකක්ද පොරොන්දුව? ස්වර්ග රාජ්‍ය. නැත්නම් සදාකාල ජීවනයේ පොරොන්දුව. දැන් මොකද? අපිට දෙවියන් වහන්සේ යේසු දීලා තියෙන්නේ. දැන් එතකොට අපිත් ඒක කරා මොකද්ද කරන්නේ? දැන් ගමන් කරමින් සිටින්නේ.
right අපිටත් තිබුණා දැන් ඔය දැන් අපිටත් තියෙනවා දැන් අපි මේ තාම මොකද්ද මේ ගමන් කරමින් ඉන්නේ දැන් මේ අපි ගමනක් යන්නේ මේ දැන් අද දවසේ මේ ස්ථානයේ අපි මේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ කටයුතු කරනවා කියන්නේ මේ ගමන අතරතුර ආත්මික ගමන තුල අපි මේ යම් සම්දිස්ථානයක් මේ මොහොත හalleluya පැහැදිලි එතකොට අපිට කියනවා පාවතුමා කියනවා මොකද්ද අපි තේරුම් ගන්න ඕනේ මොකද ඊශ්‍රායල් සෙනඟ වැටෙන්න හේතු වුණේ කාරණා තියෙනවා තේරුණානේ ඔවුන්ගේ තිබිච්ච අකීකරුකම් ඔවුන්ගේ තිබිච්ච මුරණ්ඩුකම් නේද ඒ වගේ හිතුවක්කාරකම් නිසා අපි නොවැටෙන පිණිස ඒ කියන්නේ මොකද්ද අර ගමනම තමයි අපිට තියෙන්නේ ඒක නිසා ඒගොල්ලන්ට අවධානයක් තිබුණා නේද ඒගොල්ලන්ට තිබුණා අවධානමක් තිබුණා අපිටත් මොකද ඒ වගේ අභියෝගයක් තියෙනවා ඒ කියන්නේ ඒගොල්ලෝ වැටුන දේවල් අපිට කියනවා ඒවා විදිහට අපි කරලා අපි වැටෙන්න එපා කියලා කියනවා හේතුව දැන් ඒ ගමන ආත්මික විදිහට අපි ගමන් කරනවා පැහැදිලිද එදා ඒ ගමන දෙවියන් වහන්සේ ගෙනියන්න පාවිච්චි කරේ මොසෙස් පාවිච්චි කළා දැන් මොසෙස් භෞතිකද ආත්මිකද මොසෙස් භෞතිකයි භෞතික නායකයෙක් ආත්මික ගමනක් ගෙනියනවා නම් අපිට භෞතික නායකයෙක් තුලින් ඒක කරන්න පුළුවන් ආත්මික ගමනක් භෞතික කෙනෙකුට මේ ගෙනියන්න බෑ ආත්මික කියලා කියන්නේ නොපෙනෙන ඒ කියන්නේ අපේ භෞතික ඇස් වලට නොපෙනෙන දෙයක් ඒක එහෙනම් දැන් ඒක දෙවියන් වහන්සේ දන්න නිසා තමයි අපිට කාවද දුන්නේ සුද්ධාත්මයන් වහන්සේව දුන්නේ හalleluya සුද්ධාත්මයන් වහන්සේව දුන්නේ ඉතින් දැන් ආත්මික මනුස්සයන්ව ගෙනියන්නේ කවුරු සුද්ධාත්මයන් වහන්සේ ඒක පැහැදිලිවම කියනවා මොකක්ද කොහෙද කියන්නේ रोमपते අමතක කරන්න එපා බයිබල් පද රෝමපතේ තව පදක කියනවා තව පදක කියනවා මොකක්ද ඒ පද මට වන්දිදී ගලාධිපති බලන්න ගලාධි පහේ බලන්න රෝමපතේ 8 තියෙන්නේ ගලාති පහේ 18 ගලාති පහේ 18 කියවන්න ඔබලා ආඥාන වහන්සේ විසින් ගෙන යනු ලබන්න උනම් ඔබලා ව්‍යවස්ථාව යටතේ නොවන්න right මෙතන කියනවා දැන් මේක කියන්නේ ඔබලා ගෙන යනු ලබ ඒ කියන්නේ ආඥාන වහන්සේ විසින් ගෙන යනු ලබන්නේ රෝමපතේ බයිබල් පදේ කියන රෝම 8 ගලාති පහේ 18 right රෝමපතේ කියන්නේ රෝම 8 රෝම 8:14 කියවන්න දේව පුත්‍රයෝ මක්නිසාද දෙවියන් වහන්සේගේ ආඥානන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය right දැන් ඔබට තේරෙන්නේ ආත්මික ගමන පැහැදිලිවම ගලාතිපතේ කියනවා රෝමපතේ කියනවා ගෙන යනු කියලා කියන්නේ මොකද්ද සුද්ධාත්මයන් වහන්සේ දැන් අර මොසෙස් අර සෙනගව ගෙනිච්චා වගේ දැන් ආත්මික ගමනේදී මේ එකගෙන යන්නේ කවුද සුද්ධාත්මයන් වහන්සේ ඉතින් ඒ දේව දරුවෝ කියලා කියන්නේ තන්නේ සුද්ධාත්මයන් වහන්සේත් එක්ක හරියට ගමන් කරන අය යන අයට මේක කියනවා මොකද හැමෝම ඒකට කීකරු වෙන්නේ නැහැ නේ යම් පමණ දෙන්නේ මම නෙමෙයි දේව වචනේ තුල කියන්නේ යම් පමණ දෙනෙක් ඇද්ද එතකොට ඔයාලා තේරුම් ගන්න කිතුරුවෙක් විදියට දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේත් එක්ක ගෙනියන්න ආත්මයන් වහන්සේ ගෙනියන ගමනේදී යම් ක්‍රිස්තියානි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට හොඳ විශ්වාසවන්තනිය දෙවියන් වහන්සේට කීකරු කෙනෙක් වෙන්න ඕනේ ඇයි ඒකයි කියන්නේ මොකද්ද යම් පමණ දෙනෙක් කියලා කියන්නේ තේරෙනවනේ යම් පමණ දෙනෙක් කියලා කියන්නේ
ගෙන යනු ලබන ඔහු දේව පුත්‍රය කියලා කියන්නේ දේව දරුවෝ. පැහැදිලිද? දේව දරුවෝ කියලා කියන්නේ එයයි. ඉතින් අපිට බයිබලයේ පැහැදිලිවම පෙන්වලා දෙනවා ප්‍රේමණීය සහෝදර සහෝදරිය ආත්මික තලයේ තුල දෙවියන් වහන්සේ විසින් සෙනගව ගෙනියනු ලබනවා. මොකද ගෙනියන්නේ? ඒගොඩ කරන්නේ. මොකද්ද? දේව රාජ්‍යයට යම් දැන් මම ඒගොඩ කරන්න කියලා කිව්වේ මොකද අර නික්මයාම ගමන. අපි දකිනවා නික්මයාම ගමනදී ඔබ දන්නවද නික්මයාම ගමනදී ලස්සන දෙයක් සිද්ධ වුණා. ඒ කියන්නේ දැන් මේ ගමනක් යද්දී දෙවියන් වහන්සේට ඕමනා කාල පරිච්ඡේදය සහ සීමාවක්. පැහැදිලිද? කාල පරිච්ඡේදය සහ සීමාවක්. ඒ කාල පරිච්ඡේදය සීමාවක් වෙන්නේ මොකද දෙවියන් වහන්සේට මෙතනදී ඕන මේ කාල පරිච්ඡේදය සීමාවයි ඕමනා උනේ සෝදිසි කිරීමකට ලක් කරන්න. පැහැදිලිද? සෝදිසි කිරීමකට ලක් කරන්න. ඔයාලා දන්නවද ආත්මික තලයේ තුල අදත් අපි ඒ සෝදිසි කිරීම කියන එකට ලක් වෙනවා. පැහැදිලිද? සෝදිසි කිරීමකට ලක් වෙනවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් දෙවියන් වහන්සේ නිදහස් කරද්දී ආවට ගියාට නිදහස් කරන්නේ නැහැ. පැහැදිලිද? ඒක නිසා ඒ බයිබලයේ ඒව කර්ම යොසුම් ඒවා ලියලා තියෙන එකයි. සෝදිසි කිරීමකට ලක් වුණා. දැන් බයිබලයේ පැහැදිලිවම කියනවා. එතකොට සෝදිසි කිරීමකට ලක් වුණේ කොහමද? යම් මං කිව්වේ යම් කාල සීමාවක් කියන්නේ කාලයක් ගත වෙන එකක් ඒක තේරෙනවද? ඒ සීමාවක් තිබුණා. සීමාවක් කියලා කියන්නේ ඔබ දන්නවා ඔය සීමාව පටන් ගත්තේ කොහෙද? දැන් නික්මයාම ගමන සීමාව පටන් ගත්තේ කොහෙද? රතු මුහුදේ ගොඩ වුණාට පස්සේ රතු මුහුදෙන් එගොඩ වුණාට පස්සේ තමයි සීමාව. රතු මුහුද ආරම්භක රේඛාව අවසන් රේඛාව කොහෙද? ජෝර්දාන් ගඟ. ඇයි ඒ සීමාවක් විදිහට සල්කුණු කරන්නේ? මාර්ගය සීමාවක් විදිහට රයිට්. මම ගොඩක් ඉස්සර වෙන දේශනා කරලා තියෙනවා. නමුත් අද මේ මතක් වුණේ නිසා මම නැවත දේශනා කරනවා. අන්තර්ජාලයේ ගොඩක් කට්ටිය පණිවිඩ අහන අය ඉන්නවා. රයිට් ඒකයි. සමහර අය ගොඩක් වෙලා මේ වගේ දේශනා අහලා නැතුව ඇති. රයිට්. දැන් එතකොට මේ සීමාවක් කියලා කියන්නේ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද? දැන් දෙවියන් වහන්සේ ප්‍රධානම වැදගත්ම දෙයක් සිද්ධ කරා. දැන් මොකද උනේ? දැන් ජෝර්දාන් මේ රතු මුහුද එකතු වුණාට පස්සේ මොකක්ද උනේ? මේගොල්ලන්ට ඒ කියන්නේ මේගොල්ලෝ අලුත් ආහාරයකින් වෙනම ආහාරයකින් දෙවියන් වහන්සේ මේගොල්ලෝ මොකද කරන්න ගත්තේ? පෝෂණය කරන්න ගත්තා. මොකද? මන්නා වැටෙන්න ගත්තා. එතකොට මේගොල්ලන්ම දැන් පරික්ෂාවට ලක් වෙන්නේ මොකෙන්ද? දැන් මේක හොඳට මතක තියාගන්න. දැන් මේ කෑමකින් තමයි පරික්ෂාවට ලක් වෙන්න යන්නේ. ඒ කියන්නේ කෑම. ඒ කොහෙන්ද? ස්වර්ගේ. පැහැදිලිද? මට දැන් මොන දැන් එක තැන් වල ලින්ක් වෙනවා දැන්. ඔයාලා හොඳට සුද්ධාත්මයන් වහන්සේ තුල යාඥාවෙන් හිටියොත් එහෙම සුද්ධාත්මයන් වහන්සේ මට මේ මොහොතේදී එළිදරව් කරනවා දේ මම ඔයාලට ආත්මිකව මේ මොහොතේදී මම එළිදරව් කරන්නේ. තේරෙනවද? right. දැන් එතකොට දැන් ඒගොල්ලෝ මේ සෙනග පරික්ෂා සෙනග දෙවියන් වහන්සේ මේ කරන්නේ නේ කැමති. දැන් අපි මන්නාව කියලා අපි සාමාන්‍ය අලුත් ජූසෙමේදී අපි අඳුරගන්නේ මොකක්ද? ආත්මික මන්නාව කියලා කියන්නේ මොකද? දේව වචනේද නේ? දේව වචනේද? දැන් මොකද්ද දැන් මේගොල්ලෝ දැන් මේගොල්ලෝ දැන් මේ දේව වචනය මගේ තමයි දැන් මේගොල්ලෝ මේ මන්නාව කියලා කියන්නේ ඒගොල්ලෝ ඒකෙන් තමයි ඒක ඒගොල්ලන්ගේ ජීවිතේට එනකොට ඒගොල්ලෝ ඒකට දක්වන ප්‍රතිචාරය කොයි විදියටද කියලා තමයි දැන් මේ සෝදිසි වෙන්නේ යන්නේ. පැහැදිලිද? හැබැයි මේගොල්ලන්ට මොකද්ද අපිටත් වෙලා තියෙන දේව වචනේ අහනකොට මොකද්ද වෙන්නේ? එපා වෙනවනේ. තේරෙනවද? බලන්න. දැන් ඒක අපිට දැන් මේ කතාවේදී අපිට තේරුම් ගන්න වෙන්නේ මොකද? මේක අපි තේරුම් ගත යුතු මොකද? දැන් ඔන්න මේක අපිට තේරුම් ගන්න ප්‍රේමණීය සහෝදර සහෝදරිය. දැන් මේ දෙවියන් වහන්සේගේ මේ සෙනගට මේ ආශිර්වාදය නිදහස් කරගන්න නම් මේ එන ඒ අභියෝගය එන්නේ මේ මන්නාව හරහා. මොකද මේ මන්නාවට දක්වන ප්‍රතිචාරයත් එක්ක තමයි තේරුණා නේද? ඒගොල්ලන්ගේ ආශිර්වාදය තියෙන්නේ. පැහැදිලිද? මං කියන්නේ තේරුණා? හැමෝටම තේරුණා? මේගොල්ලන්ට මන්නාවට දක්වන මේ ප්‍රතිචාරය තමයි මේ මන්නා. ඒ දෙවියන් වහන්සේ මන්නාව දෙන්නෙම ඒගොල්ලෝ කොයි විදියට මේකත් එක්ක හැසිරෙන්නේ කියලා බලන්න. පැහැදිලිද? ඒකේ මන්නාවට දක්වන ප්‍රතිචාරය තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. දැන් දෙවියන් වහන්සේ වෙන කෑම දෙන්න තිබුණේ නැද්ද? ඕන තරම් කෑම දෙන්න තිබුණා.
හැබැයි දෙවියන් වහන්සේ දැනගත්තා මේ දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ ඒ සෙනඟ කොයි විදියට මේ මන්නාව කනකොට ප්‍රතිචාර කරා. හැබැයි මේ සෙනඟට මොකද්ද උනේ? යම් අවස්ථාවකදී මොකද්ද උනේ? මන්නාව කනකොට මොකද්ද උනේ? එපා වුණා. ඒකම තමයි ඒගොල්ලන් මොකද ආශිර්වාදය අහිමි වෙන්න තේරුණා නේද? හේතුව බවට පත් වෙන්නේ. ඒ කියන්නේ අපිට වෙන ආහාරයක් හරියන්නේ නැහැ මේ සහෝදරයෝ. ඇයි? ඔයාලට වෙන දෙයක් හරියන්නේ ඔයාලට අපිට හරියන්නේ එකම දේ තමයි මොකද? දෙවියන් වහන්සේගේ වචනය. පැහැදිලිද? ඒකට තමයි අපිව දෙවියන් වහන්සේ උරු කරන්න යන්නේ. පැහැදිලිද? ඒකට තමයි අපිව දෙවියන් වහන්සේ අවනත කරන්න යන්නේ. ඒකට තමයි දෙවියන් වහන්සේ අපිව කීකරු කරන්න යන්නේ. ඒක නිසා තමයි යේසුස් වහන්සේගේ මිනිස්සයා ජීවත් වන්නේ රොටි වලින් පමණ නෙවෙයි දෙවියන් වහන්සේ වචනේ. පැහැදිලිද? යේසුස් කිව්ව මිනිස්සයා ජීවත් වන්නේ මොකද්ද? රොටි වලින් නෙමෙයි මොකද්ද? වචනේ. දෙවියන් වහන්සේගේ වචනේ. දැන් ඒකෙන් යේසුස් වහන්සේ කිව්වේ මොකද්ද අපිට අපේ ප්‍රධානම දේ වෙන්න ඕනේ මොකද්ද? කිතුණුවගේ ප්‍රධානම දේ වෙන්න ඕනේ මොකද්ද? දෙවියන් වහන්සේගේ මොකද්ද? වචනේ. පැහැදිලිද? ඇයි දැන් මේ වචනේ අපිට අභියෝගයක් වෙන්න හේතුව සාතන් ඍජුවම දෙවියන් වහන්සේගේ මෙන්න මේ වචනේ කියන එකට තමයි සාතන් ඍජුවම අභියෝග කරන්නේ. පැහැදිලිද? සාතන් අර කෙලින්ම දෙවියන් වහන්සේත් එක්ක විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව. සහ ඊට පස්සේ වචනේ ක්‍රියාත්මක කරන කෙනාට විරුද්ධව තමයි යක්ෂයා ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලි මම කියපු දේ තේරුණා? උදාහරණයක් විදිහට අල්ලුවේ යක්ෂයාට දෙවියන් වහන්සේගේ වචනේ පෙන්වන්න බෑ. තේරුණානේ? හැබැයි ඒක ක්‍රියාත්මක කරන කෙනෙක් හිටියොත් එයාට අභියෝග කරනවා. එයාට කොහොම හරි ඒක එයා තුලින් කඩවන්න තමයි හදන්නේ. පැහැදිලි? මම කියන්නේ තේරුණා? තේරුණා? කඩන කෙනාට අවුලන්නේ නැහැ. පවත්තන කෙනාට තමයි අභියෝගෙ තියෙන්නේ. පැහැදිලිද? දේව වචනේ පවත්තන හැම කෙනෙකුටම අභියෝගෙ තියෙනවා. යක්ෂයා පරිශාව කියනවා. යේසුස් වහන්සේට යක්ෂයා ඇවිදින කෙනා. යේසුස් වහන්සේ තුරුත් කරන්නේ හැදුවේ මොකද? වචනය කඩවන්න හැදුවේ. දෙවියන් වහන්සේගේ වචනය කඩවන්න හැදුවේ. කඩවන්න try කරේ. යේසුස් වහන්සේ තුලින් කඩවන්න හැදුවේ. පැහැදිලිද? ඒක යේසුස් වහන්සේට වුණා. ඒක මොකද? අද අපටත් ඒකම තමයි වෙන්නේ. පැහැදිලිද? අප තුලින් දෙවියන් වහන්සේගේ වචනය කඩවන්න තමයි යක්ෂයා දුමනා වෙන්නේ. ඒක තමයි යක්ෂයා පරිශාව ගේන්නේ. පැහැදිලිද? ඉතින් එදා දෙවියන් වහන්සේ මොස්තස් කරුණු කොටගෙන මේ නික්ලියාම ගමනේදී ඒ දුන්නේ ආදර්ශය තමයි ප්‍රේමණීය සහෝදර සහෝදරිය. තේරුණා නේද? දැන් අපි මන්නාව කියලා ඉගෙන ගන්න ආත්මික මන්නාව කියලා කියන්නේ අර ස්වර්ගයෙන් දුන්නේ මන්නාව කියලා කියනවා මොකද්ද? ඒ මන්නාවල. හැබැයි ඒගොල්ලන්ට ඒක කණ්ඩ කිව්වා එදා දෙවියන් වහන්සේ. අපිට අද කණ්ඩ කියනවා දෙවියන් වහන්සේ මොකද්ද? වචනය. පැහැදිලිද? වචනය කණ්ඩ කියලා කියනවා. දැන් එතකොට මොකක්ද උනේ? අරගොල්ලන්ට ඒක කනකොට මොකක්ද උනේ? එපා වුණා. අර පරණ ඒවා මතක් වුණා මිසරේ කාපු ඒවා මතක් වෙලා කොහොම හරි ඒකෙන් දෙවියන් වහන්සේ මොකද උදාසට ලක් වෙන තැනකටම ඒ සෙනඟපත් වුණා. ඒ ගමනේදී. right. දැන් මම තව වෙලාවත් එක්ක මට ගොඩක් මේ නිකන් ස්ක්‍රිප්ට් කර යන්න වෙන්නේ ඒක නිසා නැත්තම් මේ තව වැදගත්ම දෙයක් මම පෙන්නලා දෙන්න. right. දැන් එතකොට ඔයාලට මේ දැන් මේ අද දවසේ මේ කතා කරපු දේවලුත් එක්ක මම හිතන්නේ ආත්මික කෙනෙකුට හොඳ අවබෝධයක් එනවා. ඔබ තේරුම් ගන්න. right. දැන් අපි දැන් දන්නවා යක්ෂයාට දැන් තියෙන අභියෝගය කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ වචනය සහ වචනේ ක්‍රියාත්මක කරන කෙනත් එක්ක. තේරුණානේ? දැන් අපි දැන් ඊට පස්සේ යමු උප්පත්ති පොතේ තුන්වෙනි පරිච්ඡේදය. උප්පත්ති පොතේ තුන්වෙනි පරිච්ඡේදය. right. අපි දන්නවා දෙවියන් වහන්සේ ආදම්ට ප්‍රදාන කොට ඔවුන් දෙදෙනාට දෙවියන් වහන්සේ ආඥාවක් දුන්නා. අනක් දුන්නා. මොකක්ද අන? කන්න එපා. උයනේ තියෙන මේ ගස් වලින් බලන්න කැමති ලෙස කන්න පුළුවන්. ඒත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්න එපා. ඒ ගහෙන් කාපු දවසේ තුල ඒකාන්තයෙන්ම මොකද්ද? නැසිනවා. දැන් මොතන ආඥාව මොකද්ද? කන්න එපා කියන එක. right. ආඥාව මොකද්ද? කන්න එපා කියන එක තමයි. පැහැදිලිද?
අනිත් එකේ ආඥාවට දෙවියන් වහන්සේ ආඥාව වටා තබපු ඒක අර තේරුම් ගන්න තබපු දේ. හැබැයි ආඥාව තමයි මොකද්ද? කන්න එපා කියන එක. ඔයාලට ඒක තේරුණාද? කන්න එපා කියන එක තමයි ආඥාව. දැන් එතකොට දැන් ඔන්න යක්ෂයාට මොකද්ද දැන් තියෙන්නේ? අභියෝගය තියෙන්නේ මොකද්ද? කන්න එපා කියන එකත් එක්ක තමයි යක්ෂයාට දැන් ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක කාගේ ආඥාවද? දෙවියන් වහන්සේගේ එකක්. මොකද මතක තියාගන්න. අපි වුණත් අද කිතුණු ජීවිතේ ප්‍රේමණීය සහෝදර සහෝදරි දේව වචනය අපි ඉගෙනගෙන තේරෙනව නේද? දෙවියන් වහන්සේගේ වචන ඉගෙනගෙන ඔබ තුල දෙවියන් වහන්සේට ජේසුස් වහන්සේලා පසුගිය කාලේ බැලුවා ඵලයක් දරන්න ඕනේ. තේරෙනව නේද? ඔබ ජේසුස් වහන්සේගේ වචනය අහලා ඒ වචනය ඔබගේ ජීවිතේට වැටුණු ගමන් ඔබට එනවා මොකද්ද? අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ඔබ තුලින් යක්ෂයා උත්සාහ කරනවා මොකද්ද? ඒ ඔබ අහපු වචනය මොකද්ද? අඩලා ඔබ පරිශ්‍රාවලක් කළා ඒකේ දින ආශිර්වාදය නැති අපි දැන් මේ මම සහෝදරි මේ අලුත් සහෝදරිට මම අද දවසේ වේල පහවට කිව්වා වචනය තුල තියෙන්නේ මොකද්ද? ජීවන ගුණය තියෙනවා. ජීවනයේ කියන ගුණය තියෙනවා. තේරෙනවද? ජීවනයේ තියෙනවා. දැන් මොකද්ද දැන්? ඒකේ තියෙන ආශිර්වාදය අප තුලට ගියොත් එම ඒ ජීවනය ඒ අපේ තුලට ඇතුළු වෙන නිසා මොකද්ද වෙන්නේ? අපි යම් දවසක ජේසුස් වහන්සේ මලවුන්ගේ නැගිට්ටා වගේ අපිත් නැගිටින්න යනවා. තේරෙනවද නේද? නැගිටලා අපිට යක්ෂයාට නැතුව ගිය දෙයක් යක්ෂයාට අහිමි වුණ දෙයක් අපි ඒ උරුමකම් කියන්නේ. හලෙලුයා. අපි තමයි ඒ දෙවියන් වහන්සේගේ යක්ෂයා හිටියේ කොයිද? ස්වර්ග රාජ්‍ය දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල හිටියේ. ස්වර්ග රාජ්‍ය හිටියේ. දැන් යක්ෂයා දැන් අපි යන්නේ කොහොමද? ස්වර්ග රාජ්‍ය. දැන් යක්ෂයාට නැති වෙලා අපිට ඒක තියෙන යනකොට යක්ෂයාට තියෙනවා අපිත් එක්ක මොකද? ලොකු ඊර්ෂ්‍යාව, ඇලියස් එකක් තියෙනවා. ඇයි? උන්ට නැති වුණ දේ තමයි අපි මොකද? යන්නේ. ගොඩක් ඔය නරක මිනිස්සු කියන නරක මිනිස්සු නපුරු මිනිස්සු උඹට නැත්තම් මට නෑ උඹට නැත්තම් මටත් නෑ කියලා එහෙම සාමාන්‍යයෙන් තමයි උදාහරණයක් කිව්වේ නේ. යක්ෂයා අන්න මේ රෝල් එක තමයි දැන් කරන්නේ. උඩට නෑ යන්න නුඹත් මොකද කරන්නේ? නෑ? වලක්වනවා යන්න දෙන්නේ නෑ. අර මොකද්ද ඒ කතාවක් කියන්නේ? ඒ වගේ දැන් මොකද කරන්නේ? දැන් අපි යන්නේ අද්දි. ඉතින් අපිට මොකද කරන්නේ? අපිට බාධා ගේන්න උත්සාහ කරනවා. ඒකට වචනේ ක්‍රියාත්මක කරන කෙනාට තමයි ගොඩක්ම අභියෝග එන්නේ. ඒ වචනේ ක්‍රියාත්මක කරන කෙනාට තමයි ඒක කඩවන්න හදන්නේ. දැන් මොකද ඊට පස්සේ අපි දැන් බැලුවේ මොකද? උප්පත්ති පොතේ. රයිට්. ආඥාව මොකද? කන්න එපා කියලා. ඔන්න දැන් අපි මේ උප්පත්ති පොතෙන් අපි ඉගෙන ගත්ත යුතු රහසක් තියෙනවා. මොකද්ද? උතන මතක තියාගන්න. කියවන්න පල්ලෙහාට. පළවෙනි පදේ කියවන්න 3. සර්පයා වනායි ස්වාමියෝ දෙවියන් වහන්සේ සෑදු වනේ කවර සත්වයකුටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන් වහන්සේ කීවාදයි ඉස්සියගෙන් ඇසීය. රයිට්. දැන් සර්පයා එනවා දැන් මේ කියන විදිහට ආදම් සහයව ඉන්නවා සර්පයාට එන්න එතනට දීලා තිබුණා අවකාශ ඒ කියන්නේ දෙවියන් වහන්සේ එතනට එන්න දීලා තිබුණා හේතුව මොකද්ද ඒගොල්ලෝ කොයි විදිහට හැසිරෙන්න කියලා දෙවියන් වහන්සේට දැනගන්න ඕනේ පැහැදිලිද දැන් මම කිව්වා නික්මියාම ගමනේදී දෙවියන් වහන්සේ මොකද්ද වචනය තුලින් මන්නා දීලා සෝදී කිරීම ලක් කරා මේගොල්ලෝ කොයි විදිහට මේක ප්‍රතිචාර දක්වන්නේ කියලා තේරෙනවනේ ඒ වගේම දෙවියන් වහන්සේ යම් ආශිර්වාදයක් මිනිස්යාට කරන්න යනකොට ඒ මිනිස්යාගේ විශ්වාසවන්තකම එයා ඒකට කොයි ආකාර දෙවියන් වහන්සේ කැමති ආකාරයේ ප්‍රතිචාරයක් දක්වනවද කියන එක දෙවියන් වහන්සේ හොඳටම බලනවා පැහැදිලිද ඒක අපි ඒ පුද්ගලයා කොයි විදිහට හැසිරෙන්න කියලා එයාගේ හැසිරීම තුලින්ම ක්‍රියාව තුලින්ම දෙවියන් වහන්සේට ඔප්පු කර ගන්න ඕනේ පැහැදිලිද කටින් කිව්වට බෑ පැහැදිලිද රයිට් ඔබ දන්නවද ආබ්‍රහම් දෙවියන් වහන්සේ කිව්වා උඹෙන් පස්සේ උඹේ පරම්පරාව ගෙනියන්න මම උඹට දරුවෙක් දෙනවා කියලා. පැහැදිලිද? දෙවියන් වහන්සේ මේ පොරොන්දුව ආබ්‍රහම්ට දීලා තියෙද්දි ආබ්‍රහම් මොකද්ද කරේ? මේ දෙවියන් වහන්සේ මේ පොරොන්දුවට මොකද්ද මං කිව්වා කාල සීමාවක් තියෙනවා. මොකද්ද? මම කිව්වා සීමාවක් තියෙනවා අරකෙදි වගේ තමයි. මොකද්ද? විද්‍යාම ගමනේදී වගේ තමයි. සීමාවක් තියෙනවා කාලයක් තියෙනවා. තේරුණානේ? මොකද්ද
මොකද ඒ විදිහටම ආබ්‍රහම්ටත් උනා. මොකද ඒකදී ආබ්‍රහම් උනේ ආබ්‍රහම්ට සිද්ධ වුණා මේ සීමාව මේ කාල සීමාවෙදී ආබ්‍රහම් මොකද උනේ? පරිස්සමට උනා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියපු විදිහට ඒක දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට ඒක ක්‍රියාත්මක කරන්න හම්බුන්නේ නැහැ. මොකද උනේ සාරාගේ පෙළඹවීම තුළ හාගර් එක්ක සම්බන්ධ වෙලා මොකද දරුවෙක් හැදුවා. දරුවෙක් හැදුවාට පස්සේ ඒ දරුවා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දරුවා නෙමෙයි. ඒ කියන්නේ පොරොන්දුවේ දරුවා නෙමෙයි. දැන් ආබ්‍රහම් ගැන දෙවියන් වහන්සේට මොකද්ද වෙන්නේ? විශ්වාසයෙන් කඩන. ප්‍රේමණීය සහෝදර සහෝදරිය අර මහා ආශිර්වාදය කරන්න මේ මිනිස්සයා දැන් මොකද කරන්නේ? දැන් නිකාර හෙල වෙන තත්ත්වයක ඉන්නේ. පැහැදිලි? හෙල වෙනවද? ඇයි? ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියපු දෙයට මේවා කරන්නේ නැතුව දැන් මෙයාගේ දැන් වැනෙන ස්වභාවයක් නෙදියන්නේ. දෙවියන් වහන්සේට මෙයාට මොකද කරන්න ඕනේ? ආශිර්වාද කරන්නත් බෑ. ඒ කියන්නේ මෙයා ඒ ස්වභාවය නිසා. දෙවියන් වහන්සේට මෙයාව ආශිර්වාද කරන්න නම් මොකද කරන්න ඕනේ? මෙයාව සෝසී කියලා දෙවියන් වහන්සේ දැනගන්න ඕනේ. අපි බලමු උප්පත්ති පොතේ බලන්න ඒක තියෙන මේ කාරණාවලට පසු ආබ්‍රහම් සෝදිසි කිරීමෙන් කියලා තියෙන බණ උප්පත්ති පොතේ 21 මං හිතන්නේ මෙයා ඉතින් බලන්න 22 බලන්න 22 මට මතක විදිහට 22 වෙන්න ඕනේ බලන්න කවුරුද කියවන්නේ 22 බලන්න කියවන්නේ බයිබල් පදේ තියෙන ඊසාගේ පූජාව කියන එක 21 කියවන්නේ පළවෙනි පදේ ඊසා පූජා කරනු ලැබීම මේ කාරණාවලින් පසු හරි ඒක තමයි මම හරි කියවන්නේ මේ කාරණාවලින් පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් රයිට් මොකද්ද කියන්නේ දේ වචනේ ආබ්‍රහම් පරීක්ෂා කරා මේ කාරණාවලින් කියන්නේ මොකද්ද අර කලින් තිබුණු දේවල් අවිශ්වාස වුණා. ඒ කියන්නේ මොකද්ද මේ කාරණා සිද්ධ වුණා මේ මිනිහව තවත් විශ්වාස කරන්න බෑ. දැන් මොකද්ද මේ මිනිහට මීට වැඩිය දෙයක් මොකක් හරි විශ්වාස කරන්න පුළුවන් කාරණයක් මෙයාට දීලා මෙයාව සෝදිද කියලා බලන්න ඕනේ මේ කාරණේදී මෙයා කෙලින් හිට ගන්නවද කියලා. ඒක නිසා දෙවියන් වහන්සේ මොකද්ද කරේ? දෙවියන් වහන්සේ දුන්නා මොකද්ද? පද්ද බල ප්‍රබල මොකද්ද අභියෝගය. හේතු මොකද? දේ වචනේ මම කියන මොකද? මේ කාරණාවට පසුව මොකද? මෙයා මොනවද කරන්න යන්නේ? චෙක් කරනවා සෝදිසි කරන්න යන්නේ. මොකද ආශිර්වාදය දෙන්න බෑ. ආශිර්වාදය දෙන්න බෑ. මොකද හෙල වෙන කෙනා අතර මේ මොකද්ද දෙවියන් වහන්සේ මේ කරන්න යන්නේ? අවසානයේ දක්වාම බිහිවෙන පරම්පරාවක මූලික පුරුක විදියට ආශිර්වාද කරන්න යන මිනිස්සයා මෙහෙම හෙල්ලි ඉඳලා හරියනවද? නෑ. එයා කෙලින්ම ඉන්නුනේ බලවත් එදහිල්ලක තද විශ්වාසයක ඉන්න ඕනේ. එහෙම වැනි ඉඳලා බෑ. එයා ඊට පස්සේ ඒකයි දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේ මේවා දන්නේ නැතුවද නෑ? කෙලින්ම කියනවා පොල්ලෙන් ගෙවුවා වගේ. මොකද්ද කියන්නේ? මේ දරුවා කියලා මොකද්ද? පූජා කරන්න කියලා. දැන් ඔයාලා හිතන්න බලන්න මේක මොනතරම් අභියෝගාත්මක දෙයක්ද කියලා. දෙවියන් ඕක අපිට ඔය වගේ දෙයක් වුණා නම් අපි රටේ නැති ප්‍රශ්න හයි දෙවියන් වහන්සේ. මේ දැන් මේ වගේ එකක් නැතුවත් ප්‍රශ්න අහන්න අපි හිතන්නකෝ මේ වගේ දෙයක් අපිට නිකන් කැස්සක් ආවත් අයින් දෙන්නේ ස්වාමීනි අපි කැස්සක් ඔබවහන්සේ අපිට අපි ඔබගේ දරුවනේ එහෙම කියලා අපි දෙවියන් වහන්සේ පොඩි දේවල් වලට අපි ප්‍රශ්න කරනවා නේ. මේව ඇයි ස්වාමීනි කියලා නේද බලන්න ඔබගේ ජීවිතේ ඔබ කොච්චර ප්‍රශ්න කරනවද කියලා බලන්න දෙවියන් වහන්සේගේ පොඩ්ඩක් නිකන් ඔබ කොච්චර ඔබ ප්‍රශ්න කරනවද නේ ස්වාමීනි නේ මෙයි මෙහෙම වෙන නිසා ඇයි මට මෙහෙම වෙන්නේ ඇයි ස්වාමීනි මට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි මෙහෙම වෙලා කියලා ඔයාලා මේක කරගන්න අපි දනිකර ප්‍රශ්න පත්තර හැබැයි ආබ්‍රහම් මොකද්ද කරන්නද කරේ ආබ්‍රහම් පළවෙනිකින් ආබ්‍රහම් තේරුම් අරගෙන හිටියා ආබ්‍රහම් හොඳට මේක තේරුම් ගත්තා ඉතින් ආබ්‍රහම් වගේ වෙනවනම් අපිත් හොඳයි. හalleluya. ඒ කියන්නේ අපිට ආබ්‍රහම් වගේ මානසික තත්යකට එන අයට ඒ සියල්ල ජය ගන්න පුළුවන්. හalleluya. ඒ අපිටත් අපේ කිතුණු ජීවිතයේ ඒ සෝදිසි කිරීම ක්‍රියාත්මක කරන ප්‍රේමණීය සහෝදර සහෝදරිය. දැන් අපි දැන් මම ඒක දිගේ වැඩි යන්නේ නැහැ. ඔය ආත්මික කාරණා ගොඩාරියක් තියෙනවා කියා දෙන්න වෙලාවක් නැහැ. ඒ අපිට අපව යන්න වෙනවා උප්පත්ති පොත. උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදය. right. දැන් මොකද්ද වෙන්නේ? පැහැදිලි මොකද්ද කියන්නේ? 3 වෙනි පරිච්ඡේදයේ ඒ කියනවා මොකද්ද කැමැති විදියට මේ උයනේ කන් යහපත අනුමුද දැනගැනීමේ කන්දිපා කියලා කියනවා. right. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දෙවෙනි පදේ කියවන්න බෑ. ස්ත්‍රීද උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන්.
ඒත් දෙවියන් වහන්සේ නුඹලා නොනසින පිණිස උයන මද තියෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අතගසන්ටවත් එපායයි කිසේක. රයිට් ඔන්න. ඒ සර්පයා කිව්වේ. රයිට්. තේරුම් ගන්න. මේක විවිධ විදියට දේවදාසයෝ උගන්වනවා. තේරුණානේ? හැබැයි මේකේ තියෙන ප්‍රධානම කාරණේ තමයි දෙවියන් වහන්සේ යමක් එපා කිව්වා නම් ඒක එපා තමයි. තේරුණානේ? ඒක තමයි ඔබ තේරුම් ගත යුතු ප්‍රධානම දේ. හොඳ ආත්මික ගමනක් යනවා නම් ප්‍රේමණීය සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ යමක් එපා කියලා දිනනවා නම් ඒක එපා තමයි. තේරුණානේ? අකීකරුකමේ ප්‍රතිඵලයක් තමයි හැමදෙස්සෙම තේරුණානේ? අකීකරුකමේ ප්‍රතිඵලයක් තමයි තේරුණා නේද? දෙයක් එපා කිව්වොත් ඒක කරන්න හදනවා. තේරුණානේ? දැන් අපිට අපේ මානසිකත්වය හැදිලා තියෙන්නේ මේ විදිහට. ගොඩක් මේ පාපයේ කරුණු කොටගෙන ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන මානසික තත්ත්වයක් ඒක. තේරුණා නේද? මොකක් හරි එපා කිව්වොත් එපා කියන දේ අපි කියමු දැන් කාමර ගෙදරක් තියෙනවා. තේරුණා නේද? ඔය ගෙදර කාමරයක් තියෙනවා වහලා කියනවා මේ අනිත් කාමර ඔක්කොමන්ටම වහලා යන්න පුළුවන් පුතේ මේ කාමරයට යන්න එපා කියලා කිව්වොත් එහෙම අර ඒ කියන දරුවා අකීකරු දරුවාට හිතෙන්නේම අනිත් ඔක්කොම කාමර නෙමෙයි. අර කාමරේම දොර ඇරලා බලන්න තමයි එයාගේ මනස හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? සාමාන්‍ය දෙයක් නේ. ඕන කෙනෙකුට දැන් ඔයාලා බලන්න. ඇයි එපා කියන්නේ? එයා හැමතිස්සෙම හිතන්නේ ඇයි මේක එපා කියන්නේ කියලා. ඒක තියෙන දේ බලන්න තමයි හදන්නේ. තේරුණානේ? ඕක තමයි අපි මේ ක්‍රිස්තියානි අය පරිස්සම් වෙන්න ඕන තැන. පැහැදිලිද? දැන් මොකද ඒව කරපු වැඩේ මොකද්ද? දැන් ඒව මේ ආඥාව දැනගෙන හිටියේ නැහැ කියලා කියන්න බෑ. මොකද දෙවියන් වහන්සේ කිව්වා මේ ගහෙන් ගෙඩි ගන්න එපා කියලා. නේ? මේ ආඥාව දැනගෙන නොසිටියා වෙන්න බෑ. මේ ආදම් කොහොමද දන්නව? දැන් මොකද්ද උනේ? දැන් යක්ෂයා හැමතිස්සෙම උපාය දැන් පටන් ගද්දිම කියනවා ප්‍රයෝගකාරී උපායශීලී කියලා. තේරුණානේ? යක්ෂයාට උවමනා වෙලා තිබුණේ මේ පාපයේ කනෙක්ෂන් එකක් ඇති කරගන්න. ඒ කියන්නේ පාපයේ ක්‍රියාත්මක කරන කනෙක්ෂන් එකක් කනෙක්ෂන් එක සම්බන්ධතාවයක්. ඔය පැහැදිලි මං කියන්නේ. ඒ වගේ තිබුණ අඥානකම තමයි මොකද්ද? මේ පාපයත් එක්ක මේ පරිශාව ගේන මේ සාතනුත් එක්ක සංවාදයකට ගියා. පැහැදිලි? දැන් ඒවට ඒව දැන් මේ ආඥාව දැනගෙන හිටියා. දැනගෙන හිටියට පස්සේ ඒවට තිබුණේ වචන කීපයක් විතරක් කතා කරලා මේ ගයන් කන්න එපා කිව්වා. එපා කියලා තියන්නේ එච්චරයි. ඔබ බලයන් මෙතනින් කියලා කිව්වා නම් මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? පරිසරාජ්‍ය සාත යන. ඔව්. ඔබ දන්නවා ජේසුස් වහන්සේ සමහර අවස්ථාවලදී මේ වගේ ප්‍රඥාවන්ත පිළිතුරු දුන්නා. දෙන්නනේ. ජේසුස් වහන්සේ පිළිතුරු දුන්නා මේ වගේ ප්‍රඥාවන්ත. ඒ කියන්නේ එයින් එහාට යන්න බැරි වෙන්නේ ඒක සම්මාදයකට යන්න බැරි වෙන්නේ නේද? එකෙන්ම කඩලා දෙනවා. තේරෙනවනේ? මං කියද තේරෙනවද? දැන් ඒව මොකද්ද කරන්නේ? ඒව ඒ කියන්නේ ඩයලොග් එක දෙපස්සකට පාර යක්ෂ ඩෝනේ මොකද්ද කරන්නේ? ඒකත් එක්ක සම්මාදයක් ඇති කරගන්න ගන්නේ. දෙපසක් ඇති කරගන්න තමයි ඕන. එතන පාපයත් එක්ක. දැන් මම මේ කියන්නේ මේකේ මූලාශ්‍රය කියන්නේ තේරෙනවද? ඒ කියන්නේ මූලික දේ. අපිට ප්‍රේමණීය සහෝදර සහෝදරිය ඒක තමයි. පැහැදිලිද? ඔයාලට තේරෙනවද දැන් මම කියන්නේ? අදත් ඔබ පාපයට හසු වෙන දෙයක් ඉස්සලාම යක්ෂයාට ඕනේ. යක්ෂයා පාපයක් ගේන දෙයක් එක්ක ඔබ මොකක්ද ඒකට? ඒකට ඔබ ප්‍රතිචාර දක්වලා ඒකත් එක්ක දෙපසක් කියලා කියනකොට ඔයාලා තේරෙනවා ඒකත් එක්ක සම්බන්ධකම. එකකින් ඔබ එපා කියලා ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ඒක ඉවරයි. හැබැයි අපි ඒකත් එක්ක දක්වන ප්‍රතිචාරයත් එක්ක තමයි ඒකත් එක්ක සංවාද කරන්න ගියා. ඒකත් එක්ක කටයුතු කරන්න ගියාට පස්සේ අපි දන්නේම නැතුව මොකද්ද වෙන්නේ? ගොඩක් ක්‍රිස්තියානියට තියෙන ප්‍රශ්නේ මේක තමයි. ඔබ දෙවියන් වහන්සේගේ නොවන දෙයක් කියලා ඔබ ඒක දැනගෙන ඔබ මොකද කරන්නේ? ඒකත් එක්ක ඔබ ගණදෙනුවක් කරන්න ගිහිල්ලා ඔබ දන්නේම නැතුව ඔබ පාපේ යක්ෂයාගේ පාපේ ගොදුරක් බවට පත් වෙලා ඔබ පරිශාවකට හසු වෙලා අන්තිමට බලපුවා වෙලා තියෙන්නේ කියලා. පැහැදිලිද මම කියන්නේ? ඒක නිසා ප්‍රේමණීය සහෝදර සහෝදරිය කවදාකවත් ඔබ දෙවියන් වහන්සේගේ නොවන දෙයක් දෙවියන් වහන්සේ එපා කියලා තියෙන දෙයක් එක්ක
සම්වාදේ නැත්නම් ඒකත් එක්ක කටයුතු කරන්න යන්න එපා. ඒක දෙවියන් වහන්සේ කියලා එපා කියලා තියෙන දෙයක් නම් එතනින්ම මොකද කරන්න ඕනේ? ඒක සම්පූර්ණයෙන්ම කට් කරලා දාන්න. ඒකත් එක්ක ගනුදෙනු කරන්න යන්න එපා. ඒකත් එක්ක ඒක තවදුරට ඇදගෙන යන්න එපා. එහෙම ගියොත් එහෙම යක්ෂයා දේවචන තුල කියලා තියෙන මොකද ප්‍රයෝගකාරක සවිදු වූයේ කියලා. මෙයා මොකද්ද කරන්න ගියේ? ඒව මොකද්ද කරන්න ගියේ? උත්තර දෙන්න ගියා. උත්තර දෙන්න ගියාමෙන් තමයි මොකක්ද උනේ? පරිශ්‍රාව හසු වෙන්න ප්‍රධානම හේතුව උනේ. නේද? මෙයා උත්තර දුන්න කොහොමද උත්තර දුන්නේ? දෙවියන් වහන්සේ කියනවා මොකද්ද? කියන්නේ ඒක කියනවා මම ඉවර කරන්න වෙලාව කියලා තියෙනවා. මොකද්ද කියන්නේ? ස්ත්‍රිය මොකද්ද කියන්නේ? ස්ත්‍රියද? ස්ත්‍රියද උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන්. ඒත් දෙවියන් වහන්සේ නුඹලා නොනසින පිණිස පේනවනේ මේ දෙබස යනවා අර අහනවා මෙයා උත්තර දෙනවා මේ මොකද්ද? අනවශ්‍ය දෙයක් නේ ස්ත්‍රියට අනවශ්‍ය දෙයක් මේක. ඇයි එයා යක්ෂයා කිය දෙවියන් වහන්සේ කියපු දේ මොකටද යක්ෂයාට එයා කියන්නේ යන්නේ? යක්ෂයා දන්නවද? තේරෙනව නේද? ඕක තමයි වෙලා තියෙන්නේ. ඕක තමයි අදත් වෙලා තියෙන්නේ. තේරෙනව නේද? අනවශ්‍ය දෙයක් නේ. අපි ගොඩක් වෙලාවට පාපිරයට වැටලා තියෙන පරිසරවල වෙලා තියෙන අනවශ්‍ය දෙයක්. ඕක තමයි මූලාශ්‍රය. තේරෙනව නේද? අනවශ්‍ය දෙයක් නේ. අපි අද අනවශ්‍ය දේවල් කොච්චර කරනවද? අපි දන්නේම නැතුව හැමදේම අපි බලපුවම පාපිර වෙලා තියෙන මොකද්ද? අනවශ්‍ය දෙයක්. ඒක තමයි කියසිය යක්ෂයාගේ අන්තිමට මොකක්ද වෙන්නේ බැලුවාම දෙපස වෙනවන ගාන්ට සාතන්ගේ මොකද අරමුණ ඉෂ්ට කරගන්න. දන්නේ නැහැ මොකද අර ගාන්ට අපි කියන ලස්සනට ටික එයා ටික දාලා දැන් මේක කරපු තව එකක් තමයි හැමතිස්සෙම දැන් අපේ තියෙන මිනිස්සුගේ තියෙන දෙයක් නේ එලා යනවා විනාඩි දෙක තුනක් දෙන්න. මිනිස්සු හරි කැමති තමන් මේ උසස් වෙනවට තමන් හරියට අනිත් කෙනාට වඩා එහෙම ස්වභාවයක් මිනිස්සුගේ තියෙනවා. ඒ මුල් මිනිසුන්ගෙත් ඒක තිබුණා. තේරුණා නේද? දැන් හැමතිස්සෙම දැන් යක්ෂයාට ඕනේ දෙවියන් වහන්සේ මේක දැන් මේ කඩන්න නම් රැවටිලි කාර්යක්‍රමනේ දැන් මේ කරන්නේ. බොරුවක් කියලා තමයි දැන් මොනවා හරි දෙවියන් වහන්සේ දෙනවට වැඩිය යමක් දෙනවා කියලා දැන් මෙයා දැන් මේ මොකද්ද මේ ඒවට දැන් මේ යක්ෂයා කියනවා. තේරුණා නේද? ඒ කියන්නේ මේ දෙවියන් වහන්සේගේ ආත්මික ආශිර්වාද වලට ඒක භෞතික පැත්තට මේව කරලා මෙයා ඒක ලොකු දෙයක් කියලා පෙන්නලා තමයි මේ ඒවගේ මොකද්ද රවට්ටන්නේ. ඊට පස්සේ කියනවා තව ප්‍රබල එකක් කියනවා මොකක්ද ඒක තමයි. නුඹලා දෙවියන් වහන්සේගේ සමානත්වයට මොකද්ද? සමාන වෙනවා කියන අම්මා. දැන් මේක ඇහුවට පස්සේ දැන් මොකක්ද හිතන්නේ? ඕන තැනක එහෙමයි. දැන් අපි ගමු සභාවක වුණා හොඳ ආලේපලත් කෙනෙක් ඉන්නවා නම් ආලේපලත් සභාවක පාවිච්චි වෙනවා නම් දේවදාසේ අර වටේ ඉන්න ඇයට හිතනවා මමත් ඊට වැඩි එහා යන්න මටත් එහෙම කියලා ඒ වගේ සාමාන්‍ය මානසික මට්ටමක් එනවා මිනිස්සුන්ට සාමාන්‍ය විදියට තේරුණා නේද? ඊට පස්සේ බලනවා දැන් ඔයාලට තේරුණා ඇති මම මේ කියනකොට එක්කරිය ආවිල්ලා ඊට පස්සේ එතනට අපේ මේක කරනවා කිව්වොත් එහෙම ඒක ගන්නවා. තේරුණාද? ඒ කියන්නේ මේ මානසිකත්වයේ වැඩ කරනවා. තේරුණා නේද? ඉතින් ඒක ඒවලත් එදා තිබුණා. ඒවලත් තිබුණ නිසා දැන් බැලුවා මෙයාට ඕමනාම එක තමයි දැන්. දෙවියන් වහන්සේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් මෙයාට දෙන්නේ ඇත්ත තමයි මේ අපිට මේ අපි මේ තත්ත්වයට පත් වෙනකොට කවුද ඊර්ෂ්‍යා කරන්නේ? දෙවියන් වහන්සේ මොකද්ද? ඕකම තමයි සිද්ධ වෙන්නේ. තේරෙනවද? අද වුණත් සිද්ධ වෙන්නේ ඕක තමයි. තේරෙනවද? ඊට පස්සේ අරයාට හිතන්නේ උඩට යන්න ඕනේ. මෙයාවත් ඉන්න කෙනාවත් මේව කරගෙන උඩට යන්න ඕනේ. අපිට මේ යන්න දෙන්නේ නැත්තේ ඊර්ෂ්‍යාව. තේරෙනවද? ඔයාලට හොඳ උදාහරණ සභාවෙත් තියෙනවා මට නංගන් යෝම කියලා කියන්න බෑ. තේරෙනවද? ඕක තමයි සිද්ධ වෙන්නේ. මොකද්ද? ලස්සනට යක්ෂයා අරයාගේ ඔළුවට ඒක දැම්මා. සිද්ධ වුණේ මොකද්ද? අන්තිමට සිද්ධ කරේ මොකද්ද? ආඥාව. කණ්ඩේපා කියපු ආඥාව අර මනුස්සයා විසින් මොකද්ද? කඩ කරන තැනට ඒවව සාතන් මොකද්ද? ගාන්ට ගෙනාවා. අපිටත් එහෙම උදාහරණ මේ සහෝදරයෝ. ඔබට තියෙන අභියෝගය තියෙන ප්‍රේමී ඔබ දෙවියන් වහන්සේගේ වචනය පිළිපදින කෙනෙක් නම් ඒ කෙනාට අභියෝගයක් තියෙනවා. ඒ කෙනා දෙවියන් වහන්සේගේ වචනය පිළිපදින එක කලවන්න යක්ෂයා නොඑක් දේවල් කියනවා. ඒක අපි දැනගන්න ඕනේ ප්‍රේමී සහෝදර සහෝදරිය. කිතුරු විදියට. මොකක්ද? ඒ වචනේ අපතුලින් නොකෑරෙන විදිහට අපේ කිතුරු ජීවිතේ මොකද්ද? තවත් ආගෙන යනවා. හොඳ අපි නෙකලයක් කරලා. විනාඩි 5ක් ගත්තේ. හොඳ අපි නෙකලයක් කරලා. අපි ඔක්කොම ලෑයක් කරලා. ඔබට අද දවසේ දෙවියන් වහන්සේගේ වචන තුල කතා කරපු යමක් කරද්දී ප්‍රේමණීය සහෝදර සහෝදරියෝ යක් කරලා.
අපි ආඥා කරමු විනාඩි 5ක් අපි ආඥා කරමු හැමෝම ආඥා කරමු. ඔබ වටිනා කෙනෙක් වෙන්නේ සහෝදරයෝ. අනර්ග ඒකට දෙවියන් වහන්සේ ඔබ කෙඳවලා තියෙනවා. හැබැයි අපිට අභියෝගයක් තියෙනවා. අපි හැම කෙනෙකුටම අභියෝගයක් තියෙනවා. ජේසුස් වහන්සේ කිව්ව මම පරිස්සාව ජයගත්ත ඔබලා ජයගනිලා කියලා. අවිශ්වාස මිනිස්සේ කවදාකවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්න දින ප්‍රවණතාවය ඇත්තටම නැහැ. ඒක නිසා දෙවියන් වහන්සේ ඔබවත් මාවත් හිටපු හැම මිනිස්සෙක්ම ඔවුන්ගේ විශ්වාසවන්තකම දෙවියන් වහන්සේ නොඑක ආකාර ක්‍රමවේද වලින් උන්වහන්සේ දැනගත්තා. එයාට ආශිර්වාද කරන්න නැති ආශිර්වාදී ගන්න විශ්වාස කරන්න ඒගොල්ලෝ විශ්වාසවන්තයිද කියලා. ඒගොල්ලෝම දෙවියන් වහන්සේ සෝදිසි කරලා ප්‍රේමණීය සහෝදර සහෝදරිය අද දෙවියන් වහන්සේ අපිව ගෙනියන්න යන්නේ දෙවියන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට කැඳවලා ගෙනියන සෙනගක් විදියට. ඔබත් මාත් උන්වහන්සේගේ අභිමුඛත් විශ්වාසවන්ත සෙනගක් ප්‍රසිද්ධියට අවශ්‍යයි. ඔබ යාඥා කරන ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ උන්වහන්සේ අපට එදා ඒ මන්නා ඒ සෙනගට ඉවුවා වගේ ආප්‍රම සෝදිසි කරලා දෙවියන් වහන්සේ ගැලුවා. අද දවසේ අපි යම් ක්‍රමයකින් ප්‍රේමණීය සහෝදර සහෝදරිය අපේ ජීවිතයේ උන්වහන්සේ ඉදිරියේ ඔප්පු වෙනවා. ඒක නිසා ඔබ යාඥා කරන්න. අපි සැබෑ ලෙසම අවංක වුණු අපි සැබෑ ලෙස දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණු අපිට මේ ආත්මික ගමන අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඔබ යාඥා කරන්න. විශේෂයෙන් නිශ්චල දවස දෙවියන් වහන්සේගේ තාමත් වැදගත් දවස. අපි දේව අභිමුඛත්වයේ සිටීම අපට ආශිර්වාදයක්. මොකද අපි මේ දේව අභිමුඛත්වයේ අසන පරිවිඩය අපි එළියදී පරික්ෂාවට ලක් වෙන්න පුළුවන් ප්‍රේමණීය සහෝදර සහෝදරියන්. ඒක නිසා අද දවසේ ඔබට උන්වහන්සේ දෙන්නේ ඒ ආශිර්වාදයේ ජීවනය දෙන්නේ. ඒක පරික්ෂාව සිහල්ලා අපතුලිනේක නැති කරන පිණිස අපි එළියට යන මොහොතේ ඉඳලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් ප්‍රේමණීය සහෝදර. ඔබයි ඒක ආරක්ෂා කරගන්න ඕනේ මිනිස්සු. ඔබයි දෙවියන් වහන්සේ කැඳවලා තියෙන එකට මිනිස්සු. ඉතින් ඔබගේ හිතුණු ජීවිතය ඔබ යාඥා කරන්න. ඔබ මෙපුණ කාර්යයක් ඔබට ඒ දේ තේරුම් ගන්න බැරුව ගියාද? ඒ දේ ආරක්ෂා කරගන්න බැරුව ගියාද? ඔබ යාඥා කරන්න. මොකද දේව අභිමුඛත්වයේ ඔබ යාඥා කරන්නේ දෙවියන් වහන්සේ අපිට යාඥා කරනකොට දෙවියන් වහන්සේ අපිට අනුග්‍රහයත් බලයත් සියලු දේ උන්වහන්සේ මේවා අපිට ජය ගන්න පුළුවන් වෙන පිටස උන්වහන්සේ නිදහස් කරනවා. අපි නිකම්ම හිටියොත් ඒ දෙවියන් වහන්සේ අපිට ජය ගන්න දෙන ඒ උන්වහන්සේගේ කරුණාව අපි යාඥා නැතිකම නිසා ඇදහිල්ල නැතිකම නිසා නැති වෙන්න පුළුවන් ප්‍රේමණීය සහෝදර සහෝදරියන්. ඉතින් ඒකයි අපි දෙවියන් වහන්සේ හැමතිස්සෙම අපිට යම ජය ගන්න පිණිස උන්වහන්සේ අපිට නිදහස් කරනවා. අපේ ශක්තිය කරන්න බැරි දේ උන්වහන්සේගේ අනුග්‍රහය කරුණාවෙන් උන්වහන්සේ පිළිවෙල දෙවි කෙනෙක් නිසා අපි යාඥා කරනකොට අපිට තනියම බෑ ස්වාමීනි ඕනේ කියලා කියනකොට උන්වහන්සේ අපිට බලය දෙන්න යනවා ප්‍රේමණීය සහෝදර සහෝදරියන්. ඒක නිසා අපිට එපිසෝ පොතේ කියනවා නුඹලා අපිට පරික්ෂාවන් ජය ගන්න පිණිස අන්ධකාරයේ බලකොත් වලින් බලවේග වලින් ඒ සියලු දෙයින් අපිට ජය ගන්න පිණිස දේවචන අපිට පිළිගන්න එපිසෝ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ නුඹලා බලයෙන්ද ශක්තියෙන්ද බලවත් වෙන්න කියලා. උන්වහන්සේගේ ශක්තියෙන්ද බලයෙන්ද අපිට බලවත් වෙන්න කියලා කියනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපිට දෙනවලු ශක්තිය බලය දෙනවා. මොකද මේ අන්ධකාර බලවේග පරාජය කරන පිණිස. ඉතින් ඔබ යාඥා කරනකොට ප්‍රේමණීය සහෝදර සහෝදරිය ඔබට ඒ දේ ලැබෙන්නේ. හාලෙලූයා. උන්වහන්සේ ඔබව පුරවන උන්වහන්සේගේ බලය. උන්වහන්සේගේ ශක්තිය උන්වහන්සේ ඔබට දෙන්න යනවා. ඒවා ජය ගන්න පිණිස අපි යාඥා කරමු. ඔබ මුකේ යාඥා කරන්න. බාහ්‍ය පූර්ණ යාඥා කරන්න. අපිට ජය ගන්න බැරි වුණ දේ යේසුස් වහන්සේගේ නාමය තුල ඒ බලය තුල ඒ ශක්තිය තුල ජය ගන්න පිණිස ඔබ යාඥා කරන්න ප්‍රේමණීය සහෝදර සහෝදරිය. शुद्धात्मा वहां से प्रसाद किए थे शुद्धात्मा ने बाले दुनमें ये बात छाए गए स्वामी ने ये वचने आपके जीवित है तुला स्वामी ने जीवन है कि वचने देवता ते आप तुला ये भवंतो आगन देवता ते एक आशीर्वाद है अपने भी दास कर गए पिनिस एक फलदार है न पिनिस देवी अनसे के करुणा अपना दास कर मैं स्वामी ने अपने जीवित है स्वामी ने ये वचने असला एक क्रियात्मक धरण को ये जीवित लेने है आदाम ये परिश्रम देवता ते अपने जय गන්න පිණිස ස්වාමීනි අපේ දේවතා ते යේසුස් වහන්සේ ජය ගන්න වගේ අපි ජය ගන්න පිණිස අපේ යේසුස් වහන්සේ තුල තිබුණා ප්‍රඥාව අපේ නුවණ ඒ ශක්තිය ඒ බලය අපිට දුන වෙනවා
දේවතාවන්ට උන්වහන්සේව ඒ වචනේ හසු කරගන්න ඒ වචනේ කඩන්න ගොඩකුත් අවස්ථාවල යක්ෂයා ඒ ආවත් දේවතාවන්ට එහෙම අවස්ථාවකම යේසුස් වහන්සේ දේවතාවන්ට එක වචනෙන් දෙකෙන් ඒව පරාජය කළාමගේ දේවතාවන්ට ඒක ස්වාමිනී පරිශා වෙන තරමටම ගෙන යන්න යේසුස් වහන්සේ දෙන්නේ නැතුව ඒව පරාජය කළා ස්වාමී දේවතාවන්ට අපටද ඒ ආකාරයෙන් ඒ අභියෝග ස්වාමිනී පරිශාව දේවතාව යක්ෂයායි අපේ ජීවිත තුලින් වාසික වචනය ස්වාමීන් කඩවන්න එන හැම පරිශාව දේවතාවන්ට අපි ඒව පරාජය කරලා ඔබේ වචනේ අපේ ජීවිතේ තුල ජයග්‍රහී ලෙස පිටවන්ට දෙවියන් වහන්සේ හැම කෙනෙකුටම ඔබේ කරුණාව ඔබේ අනුග්‍රහය ඔබේ ශක්තිය ඔබේ බලය යාන අපි හැම කෙනෙකුට දුන්නා දේවතාවන්ට මේ ඉස්සරහේ වගේම අන්තක් ජාලේ හරහා පණිවිඩයසන යමෙක්ද යාන උඩු වහන්සේ අතකැස්සුව මෑද උඹේ පණිවිඩයේ තේරුම් ගන්න දේවතාවන්ට ඔබේ ජීවිතේ වහන්සේගේ වචනය තුල හැම ගොඩනගා ගන්න ස්ථීර වෙන්න ස්වාමීන් එදහිල්ල වැඩි කර ගන්න ශක්තිමත් වෙන්න දේවතාවන්ට වහන්සේගේ අනුග්‍රහය ආශිර්වාද උකේද නිදහස් කළා අපට සියලු දේ වාර කරනවා කියන්නේ යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමේන්. හොඳයි හාලෙලුයා